එකට පොඩි ඕකේ එකක් දෙන්න. සවුන්ඩ් එකට පොඩි ඕකේ එකක් දෙන්න. හරි. සවුන්ඩ් එකට පොඩි ඕකේ එකක් දෙන්න. හරි. අපි අද පටන් ගමු ළමයි චුම්බක ශාස්ත්‍ර දෙවෙනි කොටස. sorry. අද තුන්වෙනි කොටස. තුන්වෙනි දවසේ හරි. එදා අපි කතා කරන්න ගියා සන්නායකයක් මත හට ගන්නා බලය ගැන නේ. එදා අපි කතා කරන්න ගියා සන්නායකයක් මත හට ගන්නා බලය ගැන. හරි. අද අපි කතා කරන්නේ එතනින් එහාට ගිහිල්ලා ආරෝපණයක් මත බලය හට ගැනීම සම්බන්ධ સિદ્ધාන්ත. හරි. ගිය සතියේ સિદ્ધාන්ත පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. ගිය සතියේ අපි කතා කරා මෙන්න මේ වගේ දෙයක්. හරිද? මේ වගේ සන්නායකයක්. හරි. සන්නායකයක් චුම්බක ශාස්ත්‍රයක තියෙනකොට මේ වගේ සන්නායකයක් චුම්බක ශාස්ත්‍රයක තියෙනකොට මේ වගේ ඕනම චුම්බක ශාස්ත්‍රයේ කඩදාසියේ තලයට ලම්බකව මේක නම් කඩදාසියේ තලයට ලම්බකව කඩදාසිය තුලට තියෙන මේ වගේ චුම්බක ශාස්ත්‍රයක් තුල තියෙනකොට සන්නායකයක් එයා මත බලය හට ගන්නා ආකාරය ගැන කතා කරා. මතකද? එතකොට මේ වගේ චුම්බක ශාස්ත්‍රයක දණ්ඩක් තියලා අපි මේ පැත්තට ධාරාවක් යවුවොතින් අයි කියලා. ඒතර අනිවාර්යෙන් ධාරාවක් යවුවොත් එහෙම අනිවාර්යෙන් මේ සන්නායකයේ මත චුම්බක ශාස්ත්‍රය නිසා බලයක් ඇති වෙනවා. හරි? චුම්බක ශාස්ත්‍රයෙන් බලයක් ඇති වෙනවා. ඒ ඇති වෙන බලය හොයන්න පුළුවන් අපිට මෙන්න මේ සමීකරණය දාලා. BIL සමීකරණය දාලා. හරි? BIL සමීකරණය දාලා. අපිට ඒක හොයන්න පුළුවන්. පැහැදිලිද? ඒක ගිය සතියේ මම ඉගෙනුවා. ඒ වගේම මේ සමීකරණයෙන් හොයන්න විතරක් නෙමෙයි මේ බලයේ දිශාව විශාලත්වය විතරක් නෙවෙයි බලයේ දිශාව හොයන්නත් මම ගිය සතියේ කියලා දුන්නා. ඒකට අපි පාවිච්චි කරන්නේ ෆ්ලෙමින්ගේ වමත් නියමය. හරි? එතකොට ධාරාවේ දිශාවට අපි මැදගිල්ල යොමු කළා. ශාස්ත්‍රයේ දිශාවට අපි දබරගිල්ල යොමු කරාට පස්සේ මාපටගිල්ලේ දිශාවෙන් යාගේ බලයේ දිශාව එනවා. හරි? හරි. එතනින් එහාට අපි අද පටන් ගමු ඉදිරි ටික. ලියන මාතෘකාව ලියන්න. චුම්බක ශාස්ත්‍රයක ප්‍රක්ෂේපණය කරන ලද ආරෝපණයක් මත චුම්බක ශාස්ත්‍රයක ප්‍රක්ෂේපණය කරන ලද ආරෝපණයක් මත හට ගන්නා බලය සෙවීම. හරි? බලය සෙවීම. හරි. දැන් බලමු ළමයි. ඔන්න චුම්බක ශාස්ත්‍රයක් මත ප්‍රක්ෂේපිත ආරෝපණයක් මත බලය හොයන්න යන්නේ. හරි? එතකොට අපි හිතනවා අර විදිහටම කඩදාසියේ තලයට ලම්බකව කඩදාසිය තුලට චුම්බක ශාස්ත්‍රයක් මම ගන්නම්කෝ. හරි? කඩදාසියේ තලයට ලම්බකව කඩදාසිය තුලට මේ වගේ චුම්බක ශාස්ත්‍රයක් තියෙනවා කියලා හිතන්න. මෙන්න මේ වගේ චුම්බක ශාස්ත්‍රයක මම එදා තිබ්බේ ධාරාවක් ගලන සන්නායකයක්. හරිද? ධාරාවක් ගලන සන්නායකයක්. අද මන් යන්නේ මේ වගේ කඩදාසියේ තලයට ලම්බකව කඩදාසිය තුලට තියෙන චුම්බක ශාස්ත්‍රයක් මත ආරෝපණයක් තියන්න විතරක් නෙමෙයි ආරෝපණයක් තියලා ප්‍රක්ෂේපණය කරන්න යන්නේ. හරි? ඔන්න බලන් ඉන්න. එහෙනම් මම මෙන්න මේ විදියට කඩදාසියේ තලයට ලම්බකව කඩදාසිය තුලට තියෙන චුම්බක ශාස්ත්‍රයක ධන කිව් ආරෝපණයක්. හරිද? ධන කිව් ආරෝපණයක් තියලා මේ පැත්තට ප්‍රක්ෂේපණය කරනවා. අර ධන කිව් ආරෝපණයක් තියලා මේ පැත්තට ප්‍රක්ෂේපණය කරනවා. හරි? ධන කිව් ආරෝපණයක් තියලා මේ පැත්තට ප්‍රක්ෂේපණය කරනවා. කරලා අපි බලමු මේකට මොකද වෙන්නේ කියලා. හරි?
කැමරා එකේ චුට්ටක් එළිය අඩු කරන්න බලන්න කහපාට පේන්නේ නැහැ වගේ. හරි. ඇති වෙන්නේ. හරි. එතකොට කඩදාසියේ තලයට ලම්බකව කඩදාසිය තුලට තියෙන චුම්බක ක්ෂේත්‍රයක ධන Q ආරෝපණයක් තියලා මේ විදිහට ප්‍රක්ෂේපණය කරනවා. අන්න එහෙම ප්‍රක්ෂේපණය කරාම මේ ආරෝපණයට මොකද වෙන්නේ කියන එක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මොකද වෙන්නේ? මෙයා කොහෙට යයිද? කෙලින් ගමන් කරයිද? ඇද වෙලා යයිද? ඒක තමයි දැන් කතා කරන්න හදන්නේ. හරිද? අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. හරි. ළමයි මේ විදියට ආරෝපණයක් අර පැත්තට ප්‍රක්ෂේපණය කරනවා කියලා කියන්නේ මේ විදියට ආරෝපණයක් අර පැත්තට ප්‍රක්ෂේපණය කරනවා කියලා කියන්නේ සන්නායකයක ධාරාවක් ගලනවා හා සමානයි නේ ළමයි. සන්නායකයක ධාරාවක් ගලනවා හා සමානයි. අපි දන්න මේ විදියට අපි දන්නවා සන්නායකයක් අපි කොහොම තියෙනවා නම් මේ සන්නායකයේ මේ පැත්තට ධාරාවක් ගලනවා කියලා කියන්නේ මේ පැත්තට ධාරාවක් ගලනවා කියලා කියන්නේ පැහැදිලිවම අපි දන්නවා ධනාරෝපණ මේ පැත්තට යනවා කියලානේ අපි උපකල්පනය කරන්නේ. මොකද ධනාරෝපණයක චලිත දිශාව තමයි සම්මත ධාරාවේ දිශාවයි කියලා ගන්නෙ. පැහැදිලිද? ධනාරෝපණයක චලිත දිශාව තමයි සම්මත ධාරාවේ දිශාවයි කියලා අපි ගන්නෙ. හරි? එහෙනම් මේ වගේ සන්නායකයක මේ පැත්තට ධාරාවක් යනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම මේ පැත්තට ධාරාවක් යනවා කියන්නේ අනිවාර්යෙන්ම ධනාරෝපණ මේ පැත්තට ගමන් කරා හා සමානයි. හරි? ධනාරෝපණ මේ පැත්තට ගමන් කරා හා සමානයි. ඒක ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් ධනාරෝපණයක් මේ පැත්තට ප්‍රක්ෂේපණය කරා කියන්නේ මේ පැත්තට නිකන් ධාරාවක් ගමන් කළා වගේනේ. නේද? ධනාරෝපණයක් මේ පැත්තට ප්‍රක්ෂේපණය කරා කියන්නේ ධාරාවක් ගමන් කරා හා සමානයි. එහෙනම් අපිට හිතෙනවා මේ අර සන්නායකය ධාරාවක් ගලන සන්නායකයේ චුම්බක ක්ෂේත්‍රය මත තියුවම බලයක් ඇති වෙනවා නම් මේ විදියට ආරෝපණයක් මතත් මොන වෙන්න ඕනේ කියලාද? බලයක් ඇති වෙන්න ඕනේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. හරි? පැහැදිලිද? එහෙනම් ඇත්තම කතාව තමයි මේ විදියට චුම්බක ක්ෂේත්‍රයක ආරෝපණයක් තියලා ශේස්ත්‍රයට ලම්බකව ප්‍රක්ෂේපණය කරොත් එහෙම. හරිද? ශේස්ත්‍රයට ලම්බකවම වෙන්න ඕනේ. ශේස්ත්‍රයට සමාන්තර නොවන පරිදි ප්‍රක්ෂේපණය කරොත් එහෙම අනිවාර්යයෙන්ම මේ ආරෝපණය මත බලයක් ඇති වෙනවා. ආරෝපණය මත බලයක් ඇති වෙනවා. ඒතර මේ බලයේ දිශාව අපිට ගන්න පුළුවන් අර ෆ්ලෙමින්ගේ වමත් නියමයෙන්. ඒ කොහොමද? ළමයි මම දැන් කිව්වා සන්නායකයක ධාරාවක් ගලනවා කියන්නේ ඒ පැත්තට ධනාරෝපණ චලිත වෙනවා කියලා හිතන්න පුළුවන් කියලා. අපි උපකල්පනය කරනවා කියලා. ඒක තමයි ධාරාවේ අර්ථ දැක්වීම. නේ ධාරාව අපි අර්ථ දක්වනකොට අපි කියනවා ධනාරෝපණයක චලිත දිශාව තමයි සම්මත ධාරාවේ දිශාව වෙන්නේ කියලා. එහෙම අපි කියනවනේ. ඉතින් ඒකම අපිට අනිත් පැත්තට හිතන්න බලවන්නේ. එහෙනම් ධනාරෝපණ මේ පැත්තට ධනාරෝපණය ප්‍රක්ෂේපණය කරා කියන්නේ මේ දිශාවට ධාරාවක් ගියා වගේ. හරිද? මේ දිශාවට ධාරාවක් ගියා වගේ. එහෙනම් මේ දිශාවට ධාරාව දාලා ශේස්ත්‍රය ඇතුල් පැත්තට දාලා බලය හෙව්වට පස්සේ බලය උඩු පැත්තට එනවා. එහෙනම් මේ පැත්තට ශේස්ත්‍රය මේ පැත්තට ධාරාව දැම්මම මෙන්න මේ පැත්තට බලයේ දිශාව වෙනවා. හරිද? බලයේ දිශාව මේ පැත්තට එනවා. ඔන්න ඔය පැත්තට බලයේ දිශාව වෙනවා. ඔන්න ඔහොම. බලයේ දිශාව මේ පැත්තට එනවා. පැහැදිලිද? අන්න. බලයේ දිශාව මේ පැත්තට එනවා. පැහැදිලි? නොතේරුණු කට්ටිය දැන් ජොයින් වුණු කට්ටිය ඉන්නව නම් ආයෙ චුට්ටක් බලා ගන්න. මොකද මේක මේ වෙලාවෙනොත් තේරුම් ගන්න බැරි වුණොත් එහෙම දිගටම තේරෙන්නේ නැහැ ළමයි. හරි? හොඳට ආයෙ අහගන්න. අපි කතා කරේ කලින් සතියේ ධාරාවක් ගලන සන්නායකයක් චුම්බක ශේෂ්ත්‍රයක් මත තියුවට පස්සේ මොකද වෙන්නේ කියන එක. අද කතා කරන්නේ ධාරාවක් ගලන සන්නායකයක් චුම්බක ශේෂ්ත්‍රයක් මත තියුවාම මොකද වෙන්නේ කියලා නෙමෙයි. ආරෝපණයක් ප්‍රක්ෂේපණය කරාම මොකද වෙන්නේ කියලා. හරිද? ආරෝපණයක් ප්‍රක්ෂේපණය කරාම මොකද වෙන්නේ කියලා තමයි අද කතා කරන්නේ. ඇත්තටම මොකද වෙන්නේ? ආරෝපණයක් මේ විදිහට ප්‍රක්ෂේපණය කරාම මේ පැත්තට බලන්න මේ මෙතනත් එක්ක සංසන්දනය කළා සන්නායකයක ධාරාවක් ගලා යනවා කියලා කියන්නේ ඒ පැත්තට ධනාරෝපණ චලිත වෙන වෙයි කියන එකනේ. ඉතින් මේ විදිහටම අපිට ගන්න පුළුවන්
ධනාරෝපණයක් මේ පැත්තට ප්‍රක්ෂේපණය කරා කියලා කියන්නේ ධනාරෝපණයක් මේ පැත්තට ප්‍රක්ෂේපණය කරා කියන්නේ අනිවාර්යෙන්ම ඒ ධනාරෝපණය මත බලයක් ඇති වෙන්න පුළුවන්. හරිද? මොකද ධාරාව ගමන් කරනවා කියලා කියන්නේ ධනාරෝපණවල චලිතය නම් එතෙන්දි බලයක් ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ විදිහට ධනාරෝපණයක් මේ පැත්තට ප්‍රක්ෂේපණය කරා කියන්නේ එයා මතත් අනිවාර්යෙන් බලයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ බලයේ දිශාව හොයන්න අපි ගන්නෝ සාමාන්‍යයෙන් ප්ලෙමින්ගේ වමත් නියමය. කොහොමද ප්ලෙමින්ගේ වමත් නියමය දාන්නේ? ධාරාවේ දිශාව මැදගිල්ලටත් ශේෂ්ත්‍රයේ දිශාව දබරගිල්ලටත් යොමු කරාට පස්සේ බලයේ දිශාව අපිට ලබා ගන්න පුළුවන් මාපට ඇඟිල්ලෙන්. එහෙනම් ධන කිව් ආරෝපණයක් මේ පැත්තට ප්‍රක්ෂේපණය කරාට පස්සේ ධන කිව් ආරෝපණයක් මේ පැත්තට ප්‍රක්ෂේපණය කරාට පස්සේ අනිවාර්යයෙන්ම එයා මත මෙන්න මේ දිශාවට බලයක් ඇති වෙනවා. බලන්න ඒක මේ හොයන විදිය ධාරාවේ දිශාව අර පැත්ත, ශේෂ්ත්‍රයේ දිශාව ඇතුල් පැත්ත, බලයේ දිශාව උඩු පැත්තට. හරිද? පැහැදිලිනේ? හා. එතකොට දැන් මෙන්න මේ බලයේ හින්දා මොකද වෙන්නේ? මේ බලයේ හින්දා මොකද වෙන්නේ? මේ බලයේ හින්දා සහ මේ පැත්තට ප්‍රක්ෂේපණයනේ කරන්නේ, මේ පැත්තට ප්‍රක්ෂේපණය කරන්නේ. එතකොට බලයයි ප්‍රවේගයයි දෙකක් තියෙනවා. බලන්න මොකද වෙන්නේ කියලා. මේ පැත්තට බලයකුත් තියෙනවා v කියලා. ප්‍රවේගයක් තියෙනවා v කියලා. මේ පැත්තට බලයකුත් තියෙනවා f කියලා. එතකොට මොකක් වෙයිද? එතකොට මොකක් වෙයිද? මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා, මේ පැත්තට බලයක් තියෙනවා. එතකොට මොකක් වෙයිද? මේ කියන ආරෝපණය මේ පැත්තට ගමන් කරනවා. හරිද? ඒ කියන්නේ මේ දිශාවට ගමන් කරනවා. නේ? මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා, මේ පැත්තට බලයක් තියෙනවා, ආරෝපණය මේ පැත්තට ගමන් කරනවා. ප්‍රවේගී දිශාවට යන්නෙත් නැහැ, බලයේ දිශාවට යන්නෙත් නැහැ. මේ දෙකේ අතරමැද දිශාවකට යන්නේ. හරිද? ওই පැත්තට ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙන්න මේ ස්ථානයේ මේ ආරෝපණය දැන් යනවා. දැන් බලන්න හොඳට තර්ක කරලා බලන්න මෙතනින් පස්සේ මොකද වෙන්නේ කියලා. මෙතනින් පස්සේ මොකද වෙන්නේ බලන්න. ප්‍රවේගය මේ පැත්තට. ප්‍රවේගය මේ පැත්තට. හරි. දැන් බලමු මේ පැත්තට ප්‍රවේගය නම් ඒ පැත්තට තමයි මේ ආරෝපණය දැන් යන්නේ. එහෙනම් අපිට ආරෝපණයේ චලිත දිශාව සම්මත ධාරාවේ දිශාවයි කියලා ගන්න පුළුවන්. ධන ආරෝපණයේ චලිත දිශාව. එහෙනම් මේ පැත්ත ධාරාවේ දිශාවයි කියලා අරගෙන මේ පැත්ත චුම්බක ශේෂ්ත්‍රය කියලා අරගත්තට පස්සේ බලය ඇති වෙන්නේ මෙන්න මේ පැත්තට. බලය ඇති වෙන්නේ ඊට ලම්බකව. බලන්න ප්‍රවේගයට ලම්බකව තමයි මේ විදිහට බලය ඇති වෙන්නේ. හොඳට බලන්න ආපහු. ඔක මේ ගෙදරනේ ඔයගොල්ලෝ ඉන්නේ. හරි. ගෙදරනේ ඔයගොල්ලෝ ඉන්නේ. ඒක නිසා මේක ටක් ගාලා බලන්න. මේ පැත්තට ප්‍රවේගය, මේ පැත්තට ප්‍රවේගය තියෙනවා කියලා කියන්නේ මේ පැත්තට ධාරාව. ඇතුළට ශේෂ්ත්‍රය උඩහට බලය. ඊට පස්සේ මේ ප්‍රවේගය බලය හින්දා මෙයා යනවා මේ වගේ දිශාවකට. හරි? මේ වගේ දිශාවකට. ඊළඟට මෙතනින් පස්සේ ආපහු බලන්න ආරෝපණය මේ පැත්තට චලිත වෙන්නේ බලය කොහෙටද ඇති වෙන්නේ කියලා චුට්ටක් try කරන්න බලන්න. බලවද? හරි. මේ බලන්න චුට්ට බලන්න ළමයි පොඩි issue එකකට නතර කරේ. හරි. බලමු ආයි නැවත. දැන් පැහැදිලිද? එහෙනම් දැන් ඔන්න දැන් සමහර ළමයි දාන මේ ආයි මොකක් හරි නෝට් එක දෙන්නද? එහෙම. නෑ තාම නෝට් එකක් දුන්නේ නෑ. මේක මේ කියලා දුන්න විතරයි. හරි. ඒකට සෙට් උන් නැත්නම් ආයි චුට්ටක් මම කියලා දෙන්නම්. ධාරාවක් ගලන සන්නායකයක් චුම්බක ශේස්ත්‍රයක් මත තිබ්බම බලය ඇති වෙන ගැන තමයි මම කතා කරේ ගිය සතියේ. හරිද? දැන් මේ සතියේ කතා කරන්නේ එහෙම නෙමෙයි. මේ විදිහට චුම්බක ශේස්ත්‍රයක ආරෝපණයක් තියලා ප්‍රක්ෂේපණය කරාට පස්සේ මොකද වෙන්නේ කියන එක තමයි කතා කරන්නේ. හරිද? එතකොට අපිට ඒක පොඩ්ඩක් විග්‍රහ කරගන්න තමයි මම මේ සටහන යන්නේ. මොකද මේ සටහන ධාරාවක් ගලන සන්නායකයක් මොකක තියලාද මේ තියෙන්නේ? ධාරාවක් ගලන සන්නායකයක් චුම්බක ශේෂ්ත්‍රයක තියලා තමයි තියෙන්නේ. එතකොට මේ චුම්බක ශේෂ්ත්‍රය ඔහොම තියෙනවා නම් මේ චුම්බක ශේෂ්ත්‍රය මත ධාරාවක් ගලන සන්නායකයක් තියලා තියෙන්නේ. එතකොට අපි දැක්කා එදා මේක මත බලයක් ඇති වෙනවා. එතකොට ඒක ඇතුලේ මේ ධාරාවක් ගලනවා කියන්නේ ළමයි ආරෝපණ චලිත වෙනවා කියන එකනේ. ධාරාවේ දිශාවට ධනාරෝපණ චලිත වෙනවා කියන එකනේ. ඉතින් මෙතනත් අපිට කියන්න පුළුවන් එහෙනම් මේ ධනාරෝපණයේ මේ පැත්තට චලිත වෙනකොට යා මතත් බලයක් ඇති වෙන්න ඕනේ කියලා අපිට තර්ක කරන්න පුළුවන්. ඇත්තටම වෙන්නේත් ඒක තමයි. ආරෝපණය මේ විදිහට චුම්බක ශේෂ්ත්‍රයක තියලා ප්‍රක්ෂේපණය කරොත්
චුම්බක ශේෂ්ත්‍රයට සමාන්තර නොවන පරිදි දැන් මෙතන නම් මම කෙලින්ම ලම්බකව චුම්බක ශේෂ්ත්‍රය ඇතුළට මේක මේ පැත්තට ලම්බකම වෙන්න ඕනේ බලයක් ඇති වෙන්න සමාන්තර නොවන පරිදි ප්‍රක්ෂේපණය කරෝදී බලයක් ඇති වෙනවා. දැන් අපි එක්ස්ප්ලেইন කරන්න පහසු වෙන්න මේ ලම්බකව තමයි මම ප්‍රක්ෂේපණය කරේ. ඒත් ලම්බකව ප්‍රක්ෂේපණය කරාට පස්සේ එහෙනම් අපිට තර්ක කරන්න පුළුවන් අර තර්කයට අනුව මේක මතත් බලයක් ඇති වෙනවායි කියලා. එතකොට අපි ධාරාවට මොකද්ද ගන්නෙ? ධනාරෝපණ වල චලිත දිශාව ධාරාවේ දිශාව කියලා ගන්නවා. ශේස්ත්‍රය ඇතුළට බලයේ උඩහට. එතකොට දැන් මේ ප්‍රවේගයයි බලයයි කියන දෙපැත්තටම ප්‍රවේගය සහ බලය කියන දෙපැත්තටම නැති පැත්තකට තමයි මේක ගමන් කරන්නේ. හරිද? මෙහෙම ගමන් කළා මෙන්න මේ හරියට යනවා. මේ හරියට ගියාට පස්සේ දැන් ප්‍රවේගය මෙහාට තියෙන්නේ. එහෙනම් අපිට ධාරාව කියලා ගන්න වෙන්නේ මේ පැත්තට. ශේෂ්ත්‍රය ඇතුළට බලය මෙහාට. එහෙනම් දැන් නැවතත් මේ දෙන්නටම නැති පැත්තකට මෙයා ගමන් කරනවා. අන්න ওই පැත්තකට. අන්න. දැන් මෙයා මේ පැත්තට යන්නේ. මේ ප්‍රවේගය ওই පැත්තට. ඒතර බලය කොයි පැත්තටද? එතකොට ළමයි බලේ නැවතත් ප්‍රවේගයට ලම්බකව මේ පැත්තට. බලන්න මොකද වෙන්නේ කියලා ඔය විදිහට දිගින් දිගටම ඔය සිද්ධිය වෙනවා. දිගින් දිගටම ඔය සිද්ධිය ඔය විදිහටම වෙනවා. හරිද? දිගින් දිගටම ඔය සිද්ධිය වෙලා මේක ගමන් කරන ළමයි වෘත්තාකාර මාර්ගයක. ඒතර මේ වෘත්තාකාර මාර්ගයේ ගමන් කරනකොට චුම්බක ශේෂ්ත්‍රයේ මගින් ඇති වෙන බලය හැමතිස්සෙම ශේෂ්ත්‍රයට ඕන් ඔය විදිහට ලම්බකව තමයි ඇති වෙන්නේ. එහෙනම් චුම්බක ශේෂ්ත්‍රයේ මගින් ආරෝපණයෙන් මත හට ගන්නා බලය හැමතිස්සෙම ලම්බකව ඇති වෙනවා. හරිද? මේ ගමන් මාර්ගයට ලම්බකව. එහෙම නැත්නම් අපිට මෙහෙම කියන්නත් පුළුවන් හැමතිස්සෙම එකම ලක්ෂයක් දෙසට යොමු වෙමින් ඇති වෙනවා. අන්න. ඒතර වාදන්නෝ කිසියම් බලයක් එකම ලක්ෂයක් වෙත යොමු වී පවතිනවා නම් එකම දිශාවට නෙමෙයි එකම ලක්ෂයක් වෙත යොමු වී පවතිනවා නම් ඒ වගේම ඒ බලයට ලම්බකව ප්‍රවේගයක් පවතිනවා නම් අපිට තේරෙනවා මේකේ චලිත ස්වභාවය මොකක්ද කියලා. එහෙනම් මේකේ චලිත ස්වභාවය වෘත චලිතයක්. හරි ලේසි වෘත චලිතයක්. එතකොට වෘත චලිතයකදී අපිට දාන්න පුළුවන් දෙයක් තියෙනවා මෙන්න මේක. වෘත චලිතයේදී දාන්න පුළුවන් සමීකරණයක් තියෙනවා මෙන්න මේක. මොකද්ද? ඕගොල්ලෝ දන්න වෘත චලිතයේදී දාන්න පුළුවන් සමීකරණය මොකක්ද කියලා. වෘත චලිතයේදී දාන්න පුළුවන් සමීකරණය තමයි ළමයි f සමානයි බිල් කියන සමීකරණය. වෘත චලිතයකදී දාන්න පුළුවන් සමීකරණය f සමානයි BIL කියන එක. බිල්. වෘත චලිතයකදී මෙන්න මේ සමීකරණය අපිට පාවිච්චි කරන්න පුළුවන්. f සමානයි බිල් කියන සමීකරණය. එහෙමද? නෑ. එහෙනම් මොකද්ද? වෘත චලිතයකදී f සමානයි බිල්. හිතෙන්නේ නැද්ද? වෘත චලිතයකදී f සමානයි බිල් නෙමෙයි ළමයි. දැන් ළමයින්ගේ ඔළුවේ තියෙන ගිය සතිය කරපු පාඩමනේ. ළමයින්ට අග්ගාලා කියනවා ආව් f සමානයි බිල් නේ. හරිද? එහෙනම් අවධානයෙන් ඉන්න f සමානයි බිල් නේ. මොකද්ද වෘත චලිතයකදී දාන්න පුළුවන් සමීකරණය? f සමානයි ma. යාන්ත්‍ර විද්‍යාවේදී අපි දන්නවා වෘත චලිතයකදී දාන්න පුළුවන් සමීකරණය වෙන්නේ ළමයි f සමානයි බිල් නෙමෙයි. f සමානයි බිල් දැම්මේ අපි ගිය සතියේ. අද දාන්නේ f සමානයි ma. එහෙනම් වෘත චලිතයකදී දාන්න පුළුවන් අපිට සමීකරණේ f සමානයි ma. ඒක චුම්බක ශේෂ්ත්‍ර පාඩමට එනකොට වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහම තමයි f සමානයි ma f සමානයි ma තමයි. හරි? එහෙනම් ඔන්න f සමානයි ma දාන්න දැන්. හරිද? එතකොට කේන්ද්‍රයේ පැත්තට අපි දාමු මේ මෙන්න මේ ස්ථානයේදී දාමු f සමානයි ma. කේන්ද්‍රයේ පැත්තට ඕන් ඔය පැත්තට f සමානයි ma දානවා. ඒතර f වෙනුවට දාන්නේ මොකද්ද මම? f වෙනුවට දාන්නේ කේන්ද්‍ර අபிසාරී බලය වෙනුවට මොකද්ද දාන්නේ? කේන්ද්‍ර අபிසාරී බලය වෙනුවට දාන්නේ ළමයි මෙන්න මේ සමීකරණය. ඔයා බලයි මේ සමීකරණය මොකද්ද બોලේ ඒ සමීකරණය කියලා. මෙන්න සමීකරණය. BQV කියන සමීකරණය තමයි දාන්නේ. මොකද්ද මේ සමීකරණය? F සමානයි BQV. ළමයි සන්නායකයක් මත ඇතිවන බලය අපි හෙව්වේ F සමානයි බිල් වලින්නේ. ධාරාවක් ගලන සන්නායකයක් චුම්බක ශේස්ත්‍රයක තිව්වට පස්සේ අපි හෙව්වේ BIL කියන සමීකරණයෙන් තමයි යා මත හට ගන්නා බලය. අන්න ඒ වගේ සමීකරණයක් තියෙනවා මේකටත් චුම්බක ශේස්ත්‍රයක ප්‍රක්ෂේපිත ආරෝපණයක් මත ඇතිවන බලය හොයන්නේ BQV කියන සමීකරණය මගින්. එතකොට මේකේ B කියලා කියන්නේ ළමයි
ආරෝපණයේ ප්‍රක්ෂේපිත දිශාවට ලම්බකව පවතින චුම්බක ශ්‍රාව ඝනත්වය. ආරෝපණයේ ප්‍රක්ෂේපණ දිශාවට ලම්බකව පවතින චුම්බක ශ්‍රාව ඝනත්වය තමයි මේකේ B කියලා කියන්නේ. පැහැදිලිද? ප්‍රක්ෂේපණ දිශාවට ලම්බකයි. එහෙනම් අනිවාර්යයෙන්ම මේ කියන රාශීන් දෙක ආදේශ කරද්දී එකිනෙකට ලම්බක සංරචක ඕනේ ආදේශ කරන්න. BQV. හරිද? එහෙනම් මතක තියාගන්න චුම්බක ක්ෂේත්‍රයක ප්‍රක්ෂේපිත ආරෝපණයක් මත බලය හොයන්න පාවිච්චි කරන්නේ F සමානයි BQV කියන සමීකරණය. BQV. BQV. එහෙනම් සමානයි MA M වරක් A කියලා කියන්නේ V වර්ගයේ බෙදීම R. ඒක හරි. ඒක අවුලක් නැහැ. V වර්ගයේ බෙදීම R. දැන් මොකද කරන්නේ? මේකට මේක කැපිලා යනවා. මේකට මේක කැපිලා යනවා. එතකොට අපිට එනවා R සමානයි R උක්ත කරමු අපි MV බෙදීම BQ. එහෙනම් වෘත්තාකාර පතේ අරය අපිට එනවා MV බෙදීම BQ කියලා. ඔන්න ඔය විදිහට. මේක ඔප්පු කිරීමකින් තොරව ඕනම වෙලාවක පාවිච්චි කරන්න බැරි සමීකරණයක්. හරිද? මේක ඔප්පු කිරීමකින් තොරව පාවිච්චි කරන්න බෑ. මේක මම කොටු කරාට ඔප්පු කිරීමකින් තොරව භාවිතා කරන්න බෑ. හරිද? අන්න. ඔප්පු කිරීමකින් තොරව පාවිච්චි කරන්න බෑ. හරි? අනිවාර්යෙන් ඔප්පු කරලා ඕනේ පාවිච්චි කරන්න. පැහැදිලි? ඔන්න කතාව. R සමානයි MV බෙදීම BQ. එතකොට මේකේ අපිට පේන වෘත්තාකාර මාර්ගයේ අරය රඳා පවතින ආරෝපණයේ ස්කන්ධය, ආරෝපණයේ ප්‍රක්ෂේපිත ප්‍රවේගය සහ චුම්බක ශ්‍රාව ඝනත්වය, ඒ වගේම ආරෝපණයේ විශාලත්වය වගේ දේවල් මේකට බලපානවා. පැහැදිලි නේද? එහෙනම් ඔය වගේ තමයි කතාව. එහෙනම් දැන් අපි කොහොමද මේක පැහැදිලි කරන්නේ? චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව ප්‍රක්ෂේපිත ආරෝපණයක් තමයි අපි මේ පෙන්නලා දින්නේ වාට. ඒතර වාට ආරෝපණයේ ප්‍රක්ෂේපණ දිශාව ධාරාවේ දිශාව ලෙසත් චුම්බක ක්ෂේත්‍රය අර වෙනද වගේමයි පාවිච්චි කරාට පස්සේ ආරෝපණයේ ප්‍රක්ෂේපිත දිශාව ධාරාව දිශාව විදිහට අරගෙන ක්ෂේත්‍රයේ දිශාව පෙන්눔 කරන දිශාවට අරගෙන ෆ්ලෙමින්ගේ වමත් නියමයේ දැම්මම වාට මාපට ඇඟිල්ල දිශාවෙන් බලය එනවා. ඒ බලය හැම වෙලාවෙම ප්‍රවේගයට ලම්බක දිශාවට එහෙම නැත්නම් ප්‍රක්ෂේපිත දිශාවට ලම්බක දිශාවට තමයි ඇති වෙන්නේ. මේ හේතුව හින්දා මෙයා මොකද වෙන්නේ? වෘත්තාකාර මාර්ගයක යනවා. වෘත්තාකාර මාර්ගයක. අන්න වෘත්තාකාර මාර්ගයක යනකොට යාට කේන්ද්‍රයේ පැත්තට F සමානයි MA දාන්න පුළුවන් අපිට. එහෙනම් F සමානයි MA, F වෙනුවට BQV දාන්න පුළුවන්. BQV සමානයි MV වර්ගයේ බෙදීම R. ඒකෙන් අපිට R එහෙම නැත්නම් අරය උක්ත කරන්න පුළුවන්. හරිද? අරය උක්ත කරාට පස්සේ අපිට එනවා MV බෙදීම BQ කියලා සමීකරණයක්. එහෙනම් චුම්බක ක්ෂේත්‍රයක ප්‍රක්ෂේපිත ආරෝපණයක් ගමන් මාර්ගයේ අරය රඳා පවතින්නේ මේ සාධක හතර මත කියලා අපිට පැහැදිලි. මොකද සාධක හතර ස්කන්ධය, ප්‍රවේගය, චුම්බක ශ්‍රාව ඝනත්වය සහ ආරෝපණයේ විශාලත්වය කියන ඕන් ඔය රාශි හතර මත තමයි මේක රඳා පවතින්නේ. රයිට්. ලියන්න මේ දෙන නෝට් එක. ඒක ගොඩක් වෙලා ආරම් පැහැදිලි කරා. ලියන්න මෙහෙම ලියන්න චුම්බක ක්ෂේත්‍රයකට සමාන්තර නොවන පරිදි ආරෝපණයක් ප්‍රක්ෂේපණය කළ විට චුම්බක ක්ෂේත්‍රයකට සමාන්තර නොවන පරිදි ආරෝපණයක් ප්‍රක්ෂේපණය කළ විට හරි. චුම්බක ක්ෂේත්‍රය මගින් ප්‍රක්ෂේපිත ආරෝපණය මත ප්‍රක්ෂේපිත දිශාවට ලම්බකව බලයක් ඇති වේ. මේ බලයේ හේතුවෙන්
මේ බලයේ හේතුවෙන්. ආරෝපණය වෘත්තාකාර මාර්ගයක ගමන් කිරීමට ආරෝපණය වෘත්තාකාර මාර්ගයක ගමන් කිරීමට ආරෝපණය වෘත්තාකාර මාර්ගයක ගමන් කිරීමට පෙළඹේ. හරි ගමන් කිරීමට පෙළඹේ. ඊට හේතුව වන්නේ ඇතිවන බලය සෑම විටම ඇතිවන බලය සෑම විටම එකම ලක්ෂයකට යොමු වී පවතින පරිදි සහ ප්‍රවේගය එම බලයට ලම්බක වන පරිදි ස්පර්ශීය ප්‍රවේගයක් ලෙස පැවතීමයි. හරි ස්පර්ශීය ප්‍රවේගයක් ලෙස පැවතීමයි. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ ලියන්න මෙහෙම. පහත උදාහරණයේ දක්වා ඇත්තේ කඩදාසියේ තලයට ලම්බකව කඩදාසිය තුලට පවතින චුම්බක ක්ෂේත්‍රයක දකුණු දිශාවට ප්‍රක්ෂේපිත ආරෝපණයක චලිත පතේ වේ. හරිද? චලිත පතේ වේ. හරි. ආරෝපණය වෘත්තාකාර මාර්ගයක ගමන් කරන බැවින් වෘත චලිතයේ සලකා කේන්ද්‍රයේ දෙසට f සමානයි m යෙදිය හැකිය. හරි. කේන්ද්‍රයේ දෙසට f සමානයි m යෙදිය හැකිය. එහිදී ආරෝපණය මත චුම්බක ක්ෂේත්‍රය නිසා හටගන්නා බලය මෙන්න මේක.
BQV යන සමීකරණය මගින් BQV යන සමීකරණය මගින් ලබාගත හැකි වන අතර ඒ අනුව වෘත්තාකාර පතේ අරය සෙවිය හැකිය. ඒ අනුව වෘත්තාකාර පතේ අරය සෙවිය හැකිය. හරි. දැන් ඔක ලියා ගන්න බලන්න ඉක්මනට. හරි පටන් ගමු ළමයි. මේ දැන් මේකෙදි ලියන්නේ දැන් මේක ඔප්පු කිරීමකින් තොරව පාවිච්චි කරන්න බෑ. ඒකත් ඕන පැන්සලෙන් ලියා ගන්න. ඊට පස්සේ අපි බලමු මෙහෙම. ලියන්න මෙම සමීකරණය අනුව මොකද්ද? ආරෝපණය ගමන් ගන්නා චලිතපතේ අරය ස්කන්ධයේ ප්‍රවේගය චුම්බක ශ්‍රාව ඝනත්වය ස්කන්ධයේ ප්‍රවේගයේ චුම්බක ශ්‍රාව ඝනත්වය සහ ආරෝපණයේ විශාලත්වය මත වෙනස් වන බව පැහැදිලි වේ. ආරෝපණයේ විශාලත්වය මත වෙනස් වන බව පැහැදිලි වේ. හරි. දැන් අපි ගණන් ටිකට යන්න හදන්නේ. අපි බලමු මේ ගණන් ටික. හරි. දැන් අපි ගණන් ටිකට යන්න හදන්නේ. ලියන්න මේ විදිහට පහත් දැක්කෙන එක් අවස්ථාවලදී ආරෝපණයේ චලිත පතයේ දල සටහනක් ඇඳ පෙන්වන්න. ආරෝපණයේ චලිත පතයේ දල සටහනක් ඇඳ පෙන්වන්න. right. මේ බලන්න. පළවෙනි එක මෙහෙම. මේ පැත්තට තමයි ප්‍රක්ෂේපණය කරන්නේ ආරෝපණය. හරි. මෙන්න දෙවෙනි එක. මේ විදිහට තියෙන චුම්බක ක්ෂේත්‍රය. හැබැයි මම මේ වෙලාවේදී ප්‍රක්ෂේපණය කරන්නේ ළමයි ඍණ ආරෝපණයක්. මේ වෙලාවේදී මම ප්‍රක්ෂේපණය කරන්නේ ඍණ ආරෝපණයක්. හරි. මේ වෙලාවේදී ප්‍රක්ෂේපණය කරන්න හදන්නේ ඍණ ආරෝපණයක්. හරිද? ඍණ කිව් ආරෝපණයක් තමයි මම මෙහෙම ප්‍රක්ෂේපණය කරන්නේ. එතකොට ඔයා බලන්න මොන පැත්තටද යාගේ චලිත දිශාව වෙන්නේ කියලා. හරි. ඍණ ආරෝපණයක් තමයි ප්‍රක්ෂේපණය කරන්නේ. ඒ වගේ මේ වගේ ඊළඟ සටහන ඒක තියෙන්නේ මේ විදියට. චුම්බක ක්ෂේත්‍රයේ කඩදාසියේ තලයට ලම්බකව කඩදාසියෙන් ඉවතට තියෙන්නේ. කඩදාසියේ තලයට ලම්බකව කඩදාසියෙන් ඉවතට තමයි චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. හරි? කඩදාසියේ තලයට ලම්බකව කඩදාසියෙන් ඉවතට. ඕන්. ඉවතට තියෙන්නේ. අන්නේ ඉවතට තියෙන චුම්බක ක්ෂේත්‍රයේ මම ආරෝපණය ප්‍රක්ෂේපණය කරනවා ළමයි. ආරෝපණය මම ප්‍රක්ෂේපණය කරනවා මේ පැත්තට. ආරෝපණය ප්‍රක්ෂේපණය කරනවා ওই පැත්තට. හරි. ඒක ඇවිල්ලා ධන කිව්ව ආරෝපණයක්. ඒක ධන කිව්ව ආරෝපණයක්. ඔයාලා බලන්න මේක කොයි පැත්තටද යන්නේ කියලා. මේකත් ධන කිව්ව ආරෝපණයක්. හරි. මේකත් ධන කිව්ව ආරෝපණයක්. බලන්න කොයි පැත්තටද යන්නේ කියලා.
බලන්න ඉක්මනට. හරි. බලමු කොයි පැත්තටද කියලා නේ. කොයි පැත්තටද? මේ බලන්න. මේ තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රය. හරි. මේ තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රය තියෙනවා. මේ චුම්බක ක්ෂේත්‍රයට කොයි පැත්තටද ප්‍රක්ෂේපණය කරලා තියෙන්නේ? චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව උඩු පැත්තට ප්‍රක්ෂේපණය කරලා තින්නේ. එතකොට ධාරාවේ දිශාව වෙන්නේ කොහාටද? ධාරාවේ දිශාව ධනාරෝපණයේ චලිත දිශාවෙන් ළමයි. ධනාරෝපණයේ චලිත දිශාව උඩු අතට. හරිද? ක්ෂේත්‍රයේ ඇතුල් පැත්තට. එහෙනම් බලය මේ පැත්තට. එහෙනම් අනිවාර්යයෙන්ම මේ බලය මේ පැත්තට. එහෙනම් මේ චුම්බක ක්ෂේත්‍රයේ මත බලය මෙන්න මේ පැත්තට. මෙන්න මේ පැත්තට තියෙන්නේ. චුම්බක ක්ෂේත්‍රයේ මත බලය මේ පැත්තට. අන්න. ඔය පැත්තට. එහෙනම් මෙයාගේ ගමන් මාර්ගය වෙන්නේ මෙන්න මේ පැත්තට, මේ අතට. මෙයාගේ ගමන් මාර්ගය ඉන්නේ ඔය අතට. හරිද? ඒතර යාගේ දල සටහනක් අඳින එක දැන් මේ හරියට මම චුම්බක ක්ෂේත්‍රයේ තියෙනවා කියලා උපකල්පනය කරනවා. හරිද? උපකල්පනය කළ වෙලාව ඔන්න මෙයාගේ ගමන් මාර්ගය වෙන්නේ ඔන්න ඕක. පැහැදිලිද? මෙයාගේ ගමන් මාර්ගය වෙන්නේ මේක. හරිද? මෙයාගේ ගමන් මාර්ගය වෙන්නේ ඕක. මේ අතට. ඊළඟට බලන්න මෙයා ඍණාරෝපණයක් ළමයි. අන්න වැඩේ. මෙන්න මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. ඍණාරෝපණයක් ප්‍රක්ෂේපණය කරාම ඍණාරෝපණයක චලිත දිශාව නෙමෙයි ළමයි සම්මත ධාරාව වෙන්නේ. මොන දිශාවද? ධනාරෝපණයක චලිත දිශාව. ඉතින් ඍණාරෝපණයක් මේ පැත්තට ප්‍රක්ෂේපණය කරා කියන්නේ ධනාරෝපණයක් අනිත් පැත්තට ප්‍රක්ෂේපණය කරා හා සමානයි. ඍණාරෝපණයක් මේ පැත්තට ප්‍රක්ෂේපණය කරා කියන්නේ ධනාරෝපණයක් අනිත් පැත්තට ප්‍රක්ෂේපණය කරා හා සමානයි. පැහැදිලිද? ඍණාරෝපණයක් මෙහාට ප්‍රක්ෂේපණය කරා කියන්නේ ධනාරෝපණයක් මෙහාට ප්‍රක්ෂේපණය කරා හා සමානයි. එහෙනම් ඍණාරෝපණයක චලිත දිශාවට විරුද්ධ පැත්ත ගන්න ධාරාව කියලා. විරුද්ධ පැත්ත. එතකොට ඍණාරෝපණයක් අර පැත්තට ප්‍රක්ෂේපණය කරලා තිනවනම් ධාරාව මං ඉන්න පැත්තට. ක්ෂේත්‍රය බෝඩ් එකෙන් ඇතුල් පැත්තට. බලේ පල්ලෙහාට. හොඳට බලන්න. ධාරාව මේ ආරෝපණයේ ප්‍රක්ෂේපණය කරන පැත්තට විරුද්ධ පැත්තට. ඒතර ධාරාව යන්නේ අන්න අරහෙට. ධාරාව අරහෙට ක්ෂේත්‍රය ඇතුළට බලේ පල්ලෙහාට. නේ බලේ පල්ලෙහාට නේ. හරිද? එහෙනම් මෙයා මත බලේ පල්ලෙහාට එන්නේ. මේ පැත්තට එන්නේ මෙයා මත බලය. එතකොට මෙයාගේ චලිත දිශාව මොකක් වේද? මෙයාගේ චලිත දිශාව මෙන්න මේ දිශාව වෙනවා. හරිද? අන්න ඔය දිශාව වෙනවා මෙයාගේ චලිත දිශාව. පැහැදිලි නේද? එහෙනම් මේක ඇවිල්ලා වාමාවර්ත වෘත්තාකාර පතයක්, මේක ඇවිල්ලා දක්ෂිනාවර්ත වෘත්තාකාර පතයක්. මේක ඇවිල්ලා වාමාවර්ත වෘත්තාකාර පතයක් මේක වාමාවර්ත වෘත්තාකාර පතයක්, මේක දක්ෂිනාවර්ත වෘත්තාකාර පතයක්. හරිද? ඔය විදිහට. ඊළඟට මේක බලන්න. මේකෙදිත් මෙහෙමයි. මේක චුම්බක ක්ෂේත්‍රයේ තියෙන්නේ ඔයාලා ඉන්න පැත්තට. නේ? බෝඩ් එකට ලම්බකව බෝඩ් එකෙන් එළියට. ඒතර චුම්බක ක්ෂේත්‍රය ඔයාලා ඉන්න පැත්තට ආරෝපණයේ ප්‍රක්ෂේපණයේ මං ඉන්න පැත්තට. ඒ කියන්නේ ධනාරෝපණයක් නිසා අනිවාර්යයෙන්ම මේකේ ධනාරෝපණයක් හින්දා මේකේ ධාරාවේ දිශාව අපිට ප්‍රක්ෂේපිත දිශාවයි කියලාම ගන්න පුළුවන්. එහෙනම් මං ඉන්න පැත්තට ධාරාව, ඔයාලා ඉන්න පැත්තට ක්ෂේත්‍රය, එහෙනම් බලයේ උඩු පැත්තට මේ. මං ඉන්න පැත්තට ධාරාව, ඔයාලා ඉන්න පැත්තට ක්ෂේත්‍රය, බලයේ උඩු පැත්තට. එහෙනම් මෙයා මත බලය මෙන්න මේ පැත්තට. ඔයා මත බලය ওই පැත්තට. F කියන බලය මේ පැත්තට. එහෙනම් මෙයා චලිත වෙන්නේ ඔන්න ඔය විදියට. sorry. මෙයා චලිත වෙන්නේ මෙන්න මේ විදියට. අන්න ඔය වගේ. බලන්න. ඔය වගේ තමයි මෙයාගේ චලිතය. හරි. ආයි දාලා බලන්න.
ශේස්ත්‍රයේ වාල ඉන්න පැත්තට, ධාරා මං ඉන්න පැත්තට, බලය උඩු පැත්තට. එතකොට මේ පැත්තට තමයි චලිතය එන්නේ. එහෙනම් මෙන්න මේ වගේ වෘත්තාකාර මාර්ගයක තමයි මේක ගමන් කරන්නේ. එහෙනම් ඔන්න කතාව. හරි? ඔය විදිහට ඇඳගන්න මේ ටික ටක් ගාලා සම්පූර්ණ බෝඩ් එක පෙන්වන්න ළමයින්ට. හරි. හරි. ඊට පස්සේ ලියන්න ළමයි මේක. තාම නැද්ද? හරි. ලියන්න මේ ගාන. පහත දැක්වෙන්නේ කඩදාසියේ තලයට ලම්බකව පහත දැක්වෙන්නේ කඩදාසියේ තලයට ලම්බකව කඩදාසිය තුලට පවතින පහත දැක්වෙන්නේ කඩදාසියේ තලයට ලම්බකව කඩදාසිය තුලට පවතින චුම්බක ක්ෂේත්‍රයක හරි චුම්බක ක්ෂේත්‍රයක ක්ෂේත්‍රයට ලම්බකව ක්ෂේත්‍රයට ලම්බකව P හා Q ආරෝපණ දෙකක් එකම ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ආකාරය වේ. P ඉලෙක්ට්‍රෝනයක් වන අතර Q ඉලෙක්ට්‍රෝනයක් වන අතර P ප්‍රෝටෝනයකි. Q ඉලෙක්ට්‍රෝනයක් වන අතර P ප්‍රෝටෝනයකි. හරි. මෙම ආරෝපණවල චලිත පතය ඇඳ පෙන්වන්න. right හදන්න බලන්න ඉක්මනට. මෙම ආරෝපණවල චලිත පතය ඇඳ පෙන්වන්න. හරි. ඉක්මනට හදන්න. මොන වර්තයිද කියලා විතරක් මට උත්තරයක් දාන්න. P ගේ පතේ මොන වර්තයිද Q ගේ පතේ මොන වර්තයිද කියලා උත්තරේ දාන්න බලන්න. මේ කට්ටියන්ගේ චලිත පතේ මොන පැත්තටද කියලා උත්තරයක් දාන්නකෝ.
ආ P ගේ පතේ මොන වර්තයද Q ගේ පතේ මොන වර්තයද කියලා උත්තරයක් දාන්න. එහෙම හිතා ගන්න බැරිද? හරි බලමු. මේක ළමයි Q කියන්නේ ඉලෙක්ට්‍රෝනයක්ලෝ. හරි Q කියන්නේ ඉලෙක්ට්‍රෝනයක්ලෝ P කියන්නේ ප්‍රෝටෝනයක්ලෝ. හරිද? දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මේක ඉතින් කොහොමවත් බැරි වෙන්න විදියක් නැහැ ළමයි. ප්‍රෝටෝනයක් කියන්නේ ඔයා දන්නව ධන ආරෝපණයක් දරන එක්කෙනෙක්නේ. ප්‍රෝටෝනයක් කියන්නේ ධන ආරෝපණයක් දරන එක්කෙනෙක්. ධන. එතකොට මේක ධන ආරෝපණයක් දරන එක්කෙනෙක්. එතකොට මෙයාගේ චලිත පතේ අර අපි කලින් ඇන්දා මේක. මෙයාගේ චලිත පතේ අපි කලින් ඇන්දා. චුම්බක ක්ෂේත්‍රය ඇතුළට තියෙනකොට මේ පැත්තට ධන ආරෝපණය ප්‍රක්ෂේපණය කරොත් චලිත පතේ අපි ඇන්දා. මූලිකම උදාහරණෙදී අපි ඒක තමයි කරේ. අපි බලමු. ක්ෂේත්‍රය ඇතුළට ධාරාමයට බලය උඩහට. ක්ෂේත්‍රය ඇතුළට නේ ධාරාමය පැත්තට. ඇයි ධාරාව මේ පැත්තට කියන්නේ? ධනාරෝපණයක චලිත දිශාව තමයි සම්මත ධාරාවේ දිශාව වෙන්නේ. මේ පැත්තට ධාරාව. එහෙනම් අර දකුණු අත පැත්තට ධාරාව. හරිද? ශේෂ්ත්‍රය ඇතුළට බලය උඩහට. එහෙනම් මෙයා මත බලය උඩහට එන්නේ. මෙයා මත බලය ඕන් ওই පැත්තට එන්නේ උඩහ පැත්තට. ඕන් ওই පැත්තට බලය. හරිද? ඒ පැත්තට තමයි බලය එන්නේ. එහෙනම් මෙයාගේ චලිත දිශාව වෙන්නේ මෙන්න මෙහි වාමාවර්ත පතය. හරිද? වාමාවර්ත පතය. ඔව්. හරිද? වාමාවර්ත වෘත්තාකාර පතයක්. මේ වගේ නෙමෙයි හොඳ වෘත්තාකාර පතයක්. හරි. අපේ වෘත්තාකාර පතේ නිකන් බිත්තරාකාර පතයක් වගේ නේ. හරිද? ගණන් ගන්න එපා. අන්න ඒකත් එහෙම තමයි. හරිද? මේ අඳින්න අමාරු ටිකක්. හරි. තාම බෝඩ් එක අතට හුරු නැහැ අපිට. ඒ නිසා අපි ඔන්න ඔය අපිට පුළුවන් විදිහට අඳිනවා. හරි. ඔය පැත්තට එන්නේ වෘත්තාකාර පතය. හරි. ආ ඊළඟට ඍණාරෝපණයක් තියෙන්නේ. ඒ ප්‍රවේගයෙන්මයි ප්‍රක්ෂේපණය කරන්නේ. ඍණාරෝපණයක් තියෙන්නේ එම ප්‍රවේගයෙන්මයි ප්‍රක්ෂේපණය කරන්නේ. හරිද? එම ප්‍රවේගයෙන්මයි ප්‍රක්ෂේපණය කරන්නේ ඍණාරෝපණයක් තියෙන්නේ. ඒකේ චලිත දිශාව මොන වගේ වෙයිද? රයිට් බලමු අපි. ශේෂ්ත්‍රය ඇතුළට ධාරාව අර පැත්තට බලය උඩහටද? නෑ. ධාරාව අර පැත්තට නෙමෙයි ළමයි. ඍණාරෝපණයක් නම් ධාරාව එන්නේ ප්‍රක්ෂේපිත දිශාවට විරුද්ධ පැත්තට. ධාරාව ගන්න එහෙමයි. එහෙනම් ධාරාව මං ඉන්න පැත්තට. ශේෂ්ත්‍රය ඇතුළට පැත්තට බලේ පල්ලෙහාට. එහෙනම් මෙයා මත බලේ පල්ලෙහාට එන්නේ. ඉතින් කොහොමත් ඕන දරුවෙට තේරෙන්න ඕනේ. ධනාරෝපණේ ප්‍රක්ෂේපණය කළා වාමාවර්ත වෘත්තයක් ගියා නම් ඍණාරෝපණේ ප්‍රක්ෂේපණය කරාම ඒ විදිහටම දක්ෂිනාවර්ත වෘත්තයක් තමයි යන්නේ. අන්න මොකක්ද ඒ කරපු වැඩේ? අසාධාරණයි. මොකද්ද? ඉලෙක්ට්‍රෝනයට අසාධාරණයි. ඇයි මේ ප්‍රෝටෝනයට ලොකු වෘත්තයක් ඇන්ද ඉලෙක්ට්‍රෝනයට පොඩි වෘත්තයක් ඇන්ද මෙන්න. ඒ මොකෝ? ළමයි අපි සූත්‍රයක් ගත්තා R සමානයි MV බෙදීම BQ කියලා මතකද? R සමානයි MV බෙදීම BQ කියලා සූත්‍රයක් ගත්තා. මේකේ ප්‍රවේගය පොදුයි දෙන්නටම. ආරෝපණය දෙන්නටම පොදුයි. ළමයි කියයි පොදු නෑනේ. ඉලෙක්ට්‍රෝනික ආරෝපණය ඍණයි ප්‍රෝටෝනික ආරෝපණය ධනයි කියලා. නෑනේ. මේ ආරෝපණයේ විශාලත්වයනේ. විශාලත්වයේ ප්‍රෝටෝනයක උනත් ඉලෙක්ට්‍රෝනයක උනත් 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි කූලෝම්. ඕක තමයි ආරෝපණයේ විශාලත්වය. හරිද? 1.6 වැඩි කිරීම 10 19යි කූලෝම් කියන එක. එතකොට ප්‍රවේගය පොදුයි. ආරෝපණය පොදුයි. චුම්බක ශ්‍රාව ඝනත්වය පොදුයි. එහෙනම් අරය සමානුපාතික වෙනවා ආරෝපණී ස්කන්ධයට. අරය සමානුපාතික වෙනවා ආරෝපණී ස්කන්ධයට. ඒතර ඔයාලට තේරෙනවා ප්‍රෝටෝනයක වැඩි ස්කන්ධයක් තියෙන නිසා ප්‍රෝටෝනයට සිද්ධ වෙනවා වැඩි අරයක යන්න. එහෙනම් ප්‍රෝටෝනයේ වැඩි ස්කන්ධයක් දරන හින්දා ඒක වැඩි අරයක යනවා. ඉලෙක්ට්‍රෝනයේ අඩු ස්කන්ධයක් දරන හින්දා ඒක අඩු අරයක් තියෙන වෘත්තාකාර පතයක යනවා. හරිද? ඒක තමයි මේකේ සිද්ධිය. රයිට් ලියන්න මෙහෙම. ඔක ඉස්සෙල්ලා ඇඳ ගන්න ළමයි. මේ ටික ඇඳ ගන්න.
හරි. ලියන්න මෙහෙම. ප්‍රෝටෝනය සඳහා වාමාවර්ත වෘත්තාකාර පතයක්ද ඉලෙක්ට්‍රෝනය සඳහා ප්‍රෝටෝනය සඳහා වාමාවර්ත වෘත්තාකාර පතයක්ද ඉලෙක්ට්‍රෝනය සඳහා දක්ෂිණාවර්ත වෘත්තාකාර පතයක්ද ලැබෙන බව පැහැදිලි වේ. හරි. හරිද ළමයි? ඇත්තද? ලැබෙන බව පැහැදිලි වේ. මේකට වාමාවර්ත එකක්, මේකට දක්ෂිණාවර්ත එකක්. එතකොට හැමදාම මේකට වාමාවර්තද මේකට දක්ෂිණාවර්ත? එහෙම නෑ. චුම්බක ක්ෂේත්‍රයේ තියෙන දිශාවන මේක වෙනස් වෙනවා. හරි. ලියන්න ඊට පස්සේ මෙහෙම. ලියන්න. R සමානයි මෙන්න මේ සූත්‍රය ලියන්න. R සමානයි mv බෙදීම bq වල නැත්නම් අණුව R සමානයි mv බෙදීම bq අණුව R සමානුපාතිකයි m නිසා වැඩි ස්කන්ධයක් අයිති වන ආරෝපණයට වැඩි අරයක් සහිත පතයක් අයත් වේ. right. ඒකයි මේ හේතුව. හරි. පැහැදිලි නේද? හරි. අපි ඊළඟ එකට යමු. right. මේ ගාන ලියන්න. ලියන්න මෙහෙම XY රේඛාවකට දකුණු පසින් විශාල ප්‍රදේශයක පැතිරෙන පරිදි හරි පැතිරෙන පරිදි ශ්‍රාව ඝනත්වය කැපිටල් B වූ චුම්බක ක්ෂේත්‍රයක් කඩදාසියට ලම්බකව කඩදාසිය තුලට පවතී. XY රේඛාවට හා චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව XY රේඛාවට හා චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව ධන Q ආරෝපණයක්
ධන q ආරෝපණයක්. v ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලදී. v ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලදී. v ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලදී. ඉමාරෝපණයේ චලිත පතේ ඇඳ v ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලදී. ඉමාරෝපණයේ චලිත පතේ ඇඳ ආරෝපණය නැවත xy රේඛාව කපා යන මොහොතේ නැවත xy රේඛාව කපා යන මොහොතේ ගත වී ඇති කාලය සොයන්න. ගත වී ඇති කාලය සොයන්න. හරි. ගත වී ඇති කාලය සොයන්න. ඒකේ දෙවෙනි කොටස. ප්‍රක්ෂේපණ ප්‍රවේගය දෙගුණයක් කළ විට ඉහත ක්‍රියාවලිය සඳහා ගතවන කාලය සොයන්න. නැවත සොයන්න. ඉහත ක්‍රියාවලිය සඳහා ගතවන කාලය නැවත සොයන්න. තුන්වෙනි එක අවස්ථා දෙකේදී ආරෝපණයේ චලිත පතය එකම සටහනක ඇඳ පෙන්වන්න. අවස්ථා දෙකේදී ආරෝපණවල චලිත පතය එකම සටහනක ඇඳ පෙන්වන්න. හරි. හදන්න බලන්න. හදන්න ඉක්මනට. බලමු ළමයි. හරි. අපි බලමු කොහොමද හදන්නේ කියලා මේක. මේ බලන්න ළමයි. දැන් අපි ඉස්සෙල්ලම බලමු ළමයි මෙයාගේ චලිත පතේ. දැන් සමහර දරුවෝ ඉන්නවා ඇති තාමත් මේ චලිත පතේ අඳුන ගන්න බැරි. ඒගොල්ලොන්ට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි. මේ ප්‍රශ්න. ඇඟිලි හසුරවීමේ ගැටලු. හරි. නේ? සමහර ළමයින්ට මේ ඇඟිලි මෙහෙම නවා ගන්න බෑ. සමහර ළමයි පෙමින් ගෙනීමේ ඔහොම දානවාම කර. ආතරයිටිස් ඇදිලා වගේ. හරිද? මේ වාහනේ මෙහෙම දාන්න. හරිද? මෙහෙම. හරි. එතකොට ශේස්ත්‍රයේ ඇතුළට ධාරාවේ කියන්නේ චලිත දිශාවනේ මේ පැත්ත. එහෙනම් බලය උඩු පැත්තට. එහෙනම් බලය මේ පැත්තට. එහෙනම් මෙහා මත බලය ওই පැත්තට. හරි? ඔන්න ওই පැත්තට බලය. right. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තට ධාරාව මේ පැත්තට මෙයාගේ චලිත දිශාව ඕම සිද්ධ වෙලා මෙහෙ වෙනවා. අන්න ප්‍රශ්නයක් මෙතෙන්දි වෘත්තාකාර පතේ ඉවර කරන්න සිද්ධ වෙන හේතුව චුම්බක ක්ෂේත්‍රය අහවර වෙනවා මෙතෙන්දිනේ. මෙතනින් පස්සේ චුම්බක ක්ෂේත්‍රය ඉවර වෙනවා. අන්න චුම්බක ක්ෂේත්‍රය ඉවර වෙනකොට මොකද වෙන්නේ? මෙහාට සිද්ධ වෙනවා මේ වගේ රේඛීය චලිතයක යන්න. ඔයගේ රේඛීය චලිතයක යන්න. මොකද හේතුව ඉතින් චුම්බක ක්ෂේත්‍රය තිබුණොත් විතරයි බලයක් ඇති වෙන්නේ. හරි? චුම්බක ක්ෂේත්‍රය තිබුණොත් විතරයි බලයක් ඇති වෙන්නේ. ඒතර මෙහාට සිද්ධ වෙනවා මෙතෙන්ද රේඛීය චලිතය යන්න. පැහැදිලි නේද? එහෙනම් මේ පැත්තට ප්‍රක්ෂේපණය කරාම ප්‍රක්ෂේපිත දිශාව මෙහෙට ධාරාව මෙහෙට බලය උඩහට. එහෙනම් මෙයා මේ වගේ මාර්ගය ගිහලා මෙතනින් එළියට යනවා. අපෙන් අහන්නේ මේ මාර්ගයේ ගමන් කරන්න ගතවන කාලය මොකක්ද කියලා. කාලය මේමයි හදන්නේ. පළවෙනි ප්‍රශ්නෙට පළවෙනි කොටසට උත්තරේ වෙන්න මෙහෙම හදනවා. හරි. පළවෙනි කොටස උත්තරේ මෙහෙම හදන්නම්. අපි ඉස්සෙල්ලම දන්නවා කේන්ද්‍රයේ පැත්තට දාන්න පුළුවන් f සමානයි මේ. මම කෝ වෙන සමීකරණ ඔප්පු කිරීමකින් තොරව පාවිච්චි කරන්න බෑ කියලා. එහෙනම් කේන්ද්‍රයේ පැත්තට f සමානයි මේ දානවා. කේන්ද්‍රයේ පැත්තට f සමානයි මේ දානකොට f කියන්නේ bqv
සමානයි m වරක්. ඒ කියන්නේ v වර්ග බෙදීම r කියන එක. v වර්ග බෙදීම r කියන එක. එහෙනම් v කැපෙනවා. එහෙනම් r සමානයි mv බෙදීම bq කියලා එනවා. එහෙනම් මේ ගමන් මාර්ගයේ අර එන්නේ mv බෙදීම bq කියලා. පැහැදිලි නේද? mv බෙදීම bq කියලා තමයි අර එන්නේ. එහෙනම් මේ ගමන් මාර්ගයේ අරය r හරිද? මේ ගමන් මාර්ගයේ අරේ r එන්නේ mv බෙදීම bq කියලා. ගමන් මාර්ගයේ අර එන්නේ mv බෙදීම bq කියලා. එතකොට අපිට අරේ දන්නව නම් අපිට පරිධියේ දිග හොයන්න පුළුවන්. අරේ දන්නව නම් පරිධියේ දිග හොයන්න පුළුවන්. කොහොමද පරිධියේ දිග හොයන්නේ? c සමානයි 2πr ගෙන් භාගයයි. අයියේ 2πr ගෙන් භාගයයි. ඒ මොකද? 2πr ගෙන් භාගය ගන්න ඉතින් අර්ධ වෘත්තයක් නේ යන්නේ. එහෙනම් 2π r වෙන්නේ මේක. r වෙන්නේ mv බෙදීම bq. හරිද? ඒකෙන් භාගයයි. මේ දෙකට මේ දෙක කැපුණාම 5 වරක් m5mv බෙදීම bq කියලා එනවා. 5mv බෙදීම bq. ඔන්න එනවා පරිධියේ දිග. පරිධියේ දිග. පරිධියේ දිග ඔකෙන්නේ 5mv බෙදීම bq කියලා. පැහැදිලිද? පරිධියේ දිග ඔකෙන්නේ. හරි ඊට පස්සේ මොකද කරන්න ළමයි? පරිධියේ දිග ඔක ආවේ. දැන් මොකද කරන්නේ? දැන් අපිට පුළුවන්කම තියෙන මේ විදිහට කරන්න s සමානයි vt දාන්න. s සමානයි vt දාන්න. s කියලා කියන්නේ එතකොට 5mv බෙදීම bq. හරි වර සමානයි vt. එහෙනම් t කාලේ එන ඔයාට vට v කැපිලා යනවා. vට v කැපිලා යන එතකොට එනවා 5m බෙදීම bq කියලා. 5m බෙදීම bq කියලා වාට උත්තරේ එනවා. පැහැදිලි නේද? 5m බෙදීම bq කියලා. ඔක තමයි උත්තරේ එන්නේ. හරි 5m බෙදීම bq කියලා. එහෙනම් මේ තමයි ආන්සර් එක එන්නේ. හරි 5m බෙදීම bq. පැහැදිලි නේද? 5m බෙදීම bq. එහෙනම් c සමානයි 2πr වලින් භාගය මුලින්ම අපි f සමානයි මේ දාලා අරේ හොයාගත්තා. අරේ හොයාගත්තට පස්සේ c සමානයි 2πr බෙදීම 2 කියලා දාලා පරිධියේ දිග හොයාගත්තා. ඊට පස්සේ පරිධියේ දිග හොයාගත්තට පස්සේ s සමානයි vt දාලා මේ විදියට කාලය හොයාගත්තා. බොහොම ලේසි. හරි. කාලය හොයාගත්තා. එතකොට හරි. ඉක්මනට හදා ගන්න බලන්න ළමයි. හරි දැන් ඒක හරි නේද ළමයි? එතකොට අපිට හොයාගන්න පුළුවන් මේකේ කාලය කොච්චරද කියලා. හරි. දැන් මම මේක මකනවා. ඊට පස්සේ කියනවා මේ ප්‍රවේගය දෙගුණයක් කරොත් නැවත මේක ගණනය කරන්නලු. හරිද? ප්‍රවේගය දෙගුණයක් කරොත් නැවත මේක ගණනය කරන්නලු. දැන් අපි අර r සමාන mv බෙදීම bq ඔප්පු කරපු හින්දා අපිට ඕනේ ආපු f සමාන m දදා පෙන්නන්න. එතකොට ප්‍රවේගය දෙගුණයක් කරොත් අපිට ඔප්පු කිරීමකින් තොරවම මේක ගන්න පුළුවන්. හරිද? මේකේ ප්‍රවේගය දෙගුණයක් කරාට පස්සේ ඔප්පු කිරීමකින් තොරව හරි? ඔප්පු කිරීමකින් තොරවම ගන්න පුළුවන් උත්තර. හරිද? ඔන්න ප්‍රවේගය දෙගුණයක් කරා. එතකොට අපි දන්නවා r සමානයි mv බෙදීම bq කියන එක අපි සාධනය කරලා ඉවරයි දැනට. හරිද? ඒකෙන් අපිට පැහැදිලි වෙනවා අනිත් ඒවා කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ. අපි ප්‍රවේගය විතරයි වෙනස් කරන්නේ කියලා. එහෙනම් r සමානුපාතිකයි v. හරිද? r අරේ සමානුපාතිකයි ප්‍රවේගය. එහෙනම් r සමානුපාතිකයි v නම් එතකොට ප්‍රවේගය දෙගුණයක් කරොත් මොකද වෙන්නේ? ප්‍රවේගය දෙගුණයක් කරොතින් එහෙම අනිවාර්යෙන්ම කතා දෙකක් නැහැ. අරයත් දෙගුණයක් වෙනවා. අරයත් දෙගුණයක් වෙනවා. එහෙනම් නව වෘත්තාකාර මාර්ගයේ අරේ වෙන්නේ 2r.
කලින් එක වගේ දෙගුණයක්. හරිද? නව වෘත්තාකාර මාර්ගයේ අරය එන්නේ 2r. එහෙනම් නව වෘත්තාකාර මාර්ගයේ අරය අපි ගත්තොත් කැපිටල් R කියලා. නව වෘත්තාකාර මාර්ගයේ අරය කැපිටල් R කියලා ගත්තොත් ඒක කලින් අරය වගේ දෙගුණයක්. ඒක අපිට මෙතනදි පේනවා R සමානුපාතිකයි ප්‍රවේගයට. එහෙනම් ප්‍රවේගයේ දෙගුණයක් කරොත් අනිවාර්යයෙන්ම අරය දෙගුණයක් වෙනවා. මොකද අපිට මේ සමීකරණය ආයි ඔප්පු කරන්න ඕනේ අපි ඔප්පු කරලා ඉවරයි. එහෙනම් කැපිටල් R සමානයි 2යි සිම්පල් R කියන්නේ MV බෙදීම VQ. MV බෙදීම VQ. පැහැදිලිද? හරි. එහෙනම් දෙවෙනි කොටසට මෙහෙම උත්තරේ ලියන්න. දෙවෙනි කොටසට මෙහෙම උත්තරේ ලියන්න. ලියන්න. සිම්පල් R සමානයි MV බෙදීම VQ ඉහත සාධනය කළ නිසා සිම්පල් R සමානයි MV බෙදීම VQ ඉහත සාධනය කළ නිසා ඉහත සාධනය කළ නිසා ඉහත සාධනය කළ නිසා R සමානුපාතිකයි V ලෙස ගත හැක. R සමානුපාතිකයි V ලෙස ගත හැක. හරි ගත හැක. එවිට අරය දෙගුණයක් වන විට ප්‍රවේගයේ දෙගුණයක් වන විට අරය දෙගුණයක් වේ. එවිට ප්‍රවේගයේ දෙගුණයක් වන විට අරය දෙගුණයක් වේ. දෙගුණයක් වේ. නව වෘත්තාකාර පතේ ආරය කැපිටල් R නම් නව වෘත්තාකාර පතේ ආරය කැපිටල් R නම් කැපිටල් R සමානයි 2යි සිම්පල් R. කැපිටල් R සමානයි 2යි සිම්පල් R. එතකොට කැපිටල් R සමානයි 2යි MV බෙදීම VQ. හරි නේද? කැපිටල් R සමානයි 2යි MV බෙදීම VQ. හරි. දැන් ඔයාලගේ යාළුවෝ අහනවා මේකට වෘත්ත චලිතය වගේ θ සමානයි ඔමේගා t දාලා හරි ඔමේගා වෙනුවට v බෙදීම r දාලා හදන්න බැරිද කියලා පුළුවන්. එහෙමත් පුළුවන්. ඉතින් මේක වෘත්ත චලිතය යන්නේ වෘත්ත චලිතයක් කියන්නේ ඉතින් ඕනම වෘත්ත චලිතයකට සමීකරණ දාන්න පුළුවන් නේ. ප්‍රශ්නයක් නැහැ. හරිද? වෘත්ත චලිතයක් වෙනවා නම් සමීකරණේ වෘත්ත චලිතයේ સિદ્ધාන්තය යොදන්න පුළුවන්. මම ඉතින් අර නිකන් අර කටපාඩමින්ම දේවල් කරනවට වඩා ලේසියිනේ මේක. දැන් මම බැලුවා මේ පතේ දිග හෙව්වා S සමානයි V ට. දැන් මේකාකාර වේගෙන් යන්නේ. හරි ලේසි. හරිද? එහෙනම් දැන් ඒක හරි. ඔන්න දෙවෙනි කොටසට උත්තරේ හරි. තුන්වෙනි කොටසේ නෑ උත්තරේ හරි නෑ. අරේ විතරයි නෙහෙවි කාලේ හොයන්න ඕනේ දැන්. ඔන්න අරේ හෙව්වා 2යි MV බෙදීම BQ කියලා. එතකොට දැන් මම මේකේ මේක 2යි V වුණාම චලිත පතේ අරය මේකට වඩා වෙනස් වෙනවා. නමුත් මම තව සටහනක් අඳින්න වෙන නිසා මට මම කරන වැඩේ මේකෙම හරිද? මේකෙම මම කරන වැඩේ මෙහෙම මාක් කරනවා. මේකෙන් මාක් කරනවා කැපිටල් R කියලා. පස්සේ මම දෙකම අඳින්නම්. මේකේ මාක් කරනවා කැපිටල් R කියලා. එතකොට අපි දන්නවා මේ වෘත්තාකාර පතේ දිග හොයන්න පුළුවන්. C සමානයි 2π කැපිටල් R වලින් භාගයයි කියලා. දිග හොයන්න පුළුවන් 2π කැපිටල් R වලින් භාගයයි කියලා. හරි. එතකොට C සමානයි මේ දෙකට මේ දෙක කැපුණා 5R. හරිද? C සමානයි එතකොට 5R කියන්නේ මොකද්ද? 2යි MV බෙදීම VQ. 2යි MV බෙදීම VQ. හරිද? R කියන්නේ ඕකනේ. එතකොට C සමානයි 2π MV බෙදීම BQ කියලා එනවා C වලට. එහෙනම් මේ අර්ධ වෘත්තාකාර මාර්ගයේ දිග එන්නේ ඔන්න ඕක. ඊළඟට අපිට S සමානයි VT දාන්න පුළුවන්.
S සමානයි VT. S කියන්නේ මේක 2 5 MV බෙදීම BQ සමානයි V අන්න ප්‍රවේගය 2V පුතේ 2V වරද්ද ගන්න එපා 2VT. ප්‍රවේගය වරද්ද ගන්න එපා 2VT. දැන් කපනවා. මේ බලන්න 2Vට 2V කැපුණා. හරිද? එහෙනම් කාලයට ඔයාට එන ලස්සන උත්තරයක් 5M බෙදීම BQ. 5M බෙදීම BQ. බලන්න කලින් ආපු උත්තරේ මේකයි. බලන්න හොඳට. කලින් ආපු උත්තරේ මේකයි. හරි? කලින් ආපු උත්තරේ බලන්න. කලින් ආපු උත්තරේම මේකම තමයි ඇවිල්ලා තියෙන්නේ. බලන්න බොරුද කියලා. කලින් ආපු උත්තරේ. ඒකම නේද? හරි. කලින් ආපු උත්තරේ ඒකමයි. එහෙනම් ඉතින් ඔයාලට පේනවා ඒකම එන්න ඕනේ කියලා බා. මෙතන කාලය ප්‍රවේගය මත රඳාපවතිනද බලන්න. කාලය ප්‍රවේගය මත රඳාපවතින්නේ නැහැ. එහෙනම් කාලයට එන්න ඕනේ එකම උත්තරයක්. කාලයට එන්න ඕනේ එකම උත්තරයක්. එහෙනම් වැඩි වේගකින් ප්‍රක්ෂේපණය කරත් අඩු වේගකින් ප්‍රක්ෂේපණය කරත් ශේස්ත්‍රය මෙහෙම ගිහිල්ලා මේ අර්ධ වෘත්තය සම්පූර්ණ වෙන්න යන්නේ එක හා සමාන කාලයක්. අර්ධ වෘත්තය සම්පූර්ණ වෙන්න යන්නේ එක හා සමාන කාලයක්. හරි? ඉක්මනට හදා ගන්න. සම්පූර්ණ එක පෙන්නන්න. හරි. කාලය එකමයි. 5M බෙදීම BQ. හරි 5M බෙදීම BQ. තොර වෙබ්සයිට් එකේ පාස්වර්ඩ් එහෙම මතක නම් පාස්වර්ඩ් එක නැවත රීසෙට් කරගන්න. මම ගොඩක් ඔයාලට කියලා තියෙන පාස්වර්ඩ් එක හදන්න. නම් දැන් මම මේක නැවත මකනවා. හරි අපි මේක සම්පූර්ණයෙන් ඉවත් කරමු. හරි. එතකොට ඔන්න ඊළඟ කොටස කියනවා මේකේ චලිතපතේ ඇඳලා පෙන්නන්නලු. හරිද? චලිතපතේ ඇඳලා පෙන්නන්නලු. බලමු. මේකේ චලිතපතේ ඇඳලා පෙන්නන්නලු. ඔන්න බලන්න මම මේ චලිතපතේ ලස්සනට අඳින විදිය. ඔයාලට හිතේ මේක තමයි කියලා. ඔන්න බලන්න ඈ. මේ බලන්න ළමයි. දැන් අරය කලින් අරය R වෙච්ච සිම්පල් R වෙච්ච එක්කෙනා V ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරේ. හරිද? V ප්‍රවේගයෙන් තමයි එයා ප්‍රක්ෂේපණය කරේ. ඔන්න එයාගේ චලිතපතේ මම අඳිනවා. හරිද? ඔන්න එයාගේ චලිතපතේ. එතකොට එයාගේ අරය සිම්පල් R. හරිද? එයාගේ අරය සිම්පල් R. ඔය විදිහට. එයාගේ අරය සිම්පල් R. පැහැදිලිද? මෙදී ඊළඟ එක්කෙනාගේ අරේ කැපිටල් R. ඊළඟ එක්කෙනාගේ අරේ කැපිටල් R. හැබැයි අපි දන්නවා මේ කැපිටල් R සිම්පල් 2R ට සමානයි. හරිද? ඔය විදිහට. එහෙනම් එයා හැබැයි ප්‍රක්ෂේපණය කරන්නේ 2V ප්‍රවේගයෙන්. හරිද? එයා ප්‍රක්ෂේපණය කරන්නේ 2V ප්‍රවේගයෙන්. අර කලින් ප්‍රවේගයේ වගේ දෙගුණයක ප්‍රවේගයෙන්. එතකොට මේ දෙගුණයක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන හින්දාම අරේ දෙගුණයක් වෙනවා. එහෙනම් එයාගේ ගමන් මාර්ගය මොකද්ද? ඉතින් අරේ දෙගුණයක්නේ. එහෙනම් එයාගේ කේන්දරය මෙතන තියෙන්න ඕනේ. ඇයි? මේක තමයි කැපිටල් R කියන්නේ. ඇයි? සිම්පල් R වගේ දෙගුණයක් තමයි කැපිටල් R කියන්නේ. එහෙනම් 2V ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරපු එක්කෙනාගේ චලිතපතේ මේ වගේ වෙනවා. ඔය වගේ වෙනවා. හරිද? අන්න. මේක තමයි කැපිටල් R කියන්නේ. පැහැදිලි නේද? දාන්න. සිම්පල් R කියන්නේ මේ පතේ. එතකොට මෙන්න යාගේ ගමන් මාර්ගය. කැපිටල් R කියන්නේ සිම්පල් R වගේ දෙගුණයක්. එතකොට
අර පොඩි එක්කෙනාගේ කේන්දරය මෙතන තියෙනවා නම් ලොකු එක්කෙනාගේ කේන්දරය මෙතන තියෙන්නේ. හරිද? මේ වගේ කැපිටල් R කියන්නේ සිම්පල් R වගේ දෙගුණයක් මෙතන තියෙන්නේ. එහෙනම් එයාගේ චලිත පතේ මේ වගේ ලොකු වෘත්තයක්. ඉතින් ළමයි කියයි සර් දැන් මේ දෙකටම ආවේ එක හා සමාන කාලයක් නේ. මේක එළියට යන්නත් මේක එළියට යන්නත් එක හා සමාන කාලයක් නේ ආවේ. එහෙම වෙන්න පුළුවන්ද? ලොකු පතයක් ගෙවාගෙන යන්න ලොකු කාලයක් යනවනේ. හැබැයි ලොකු පතයක් ගෙවාගෙන යන්න ලොකු කාලයක් යන්න ඕනේ කියලා හිතුවට ඔයාට මතක් වුන්නේ නැහැ නේද? එයාගේ ප්‍රවේගය වැඩි කියලා. අන්න. එයාගේ ප්‍රවේගය වැඩි. එහෙනම් පොඩි වෘත්තයට යන්න ගතවන කාලයයි ලොකු වෘත්තේ යන්න ගතවන කාලයයි සමාන වෙන්න හේතුව වෙන්නේ මෙයාගේ පතේ දිග වැඩි වුණාට එයා ගමන් කරන වේගෙත් වැඩි. මෙයාගේ පතේ දිග අඩු වුණාට එයා ගමන් කරන වේගෙත් අඩුයි. අන්න එතකොට අපිට තේරෙනවා මේ දෙන්නට එක හා සමාන කාලයක් ලැබෙන්න පුළුවන් කියලා නේ. එකම වේගෙන් ගියා නම් අනිවාර්යෙන්ම මේ කතා දෙකක් නැහැ මේකට වැඩි කාලයක් යනවා. හැබැයි එකම වේගෙන් යන්න බෑනේ මේ වගේ වෙනස් අරයක. එකම ආරෝපණයට වෙනස් අරයක මේ වගේ එකම වේගෙන් යන්න බෑ. පැහැදිලිද? ඒ නිසා මේකට වඩා මේකේ වේගය වැඩි වුණාම වෘත්තාකාර පතේ අරේ දෙගුණයක් වෙනවා. නමුත් කාලය එකමයි එන්නේ. මොකද හේතුව පතේ ලොකු වුණාට ප්‍රවේගයත් ලොකුයි යාගේ. පැහැදිලිද? පතේ ලොකු වුණාට ප්‍රවේගයත් ලොකුයි. හරි. එන එකම කාලයක් යන්නේ. පැහැදිලිද? ඒක නිකන් මේ වගේ බලමු. මොන මාතර තියෙනවා. අර ඔන්න තංගල්ල තියෙනවා. හරිද? මෙන්න මාතර ටවුන් එක තියෙනවා. හරිද? මෙන්න ගාල්ල තියෙනවා. හරිද? මේ දින තංගල්ල. මේ දින මාතර. මේ දින ගාල්ල. හරිද? ඔහොම හිතන්නකෝ. මේ දෙන්න අතරේ කිලෝමීටර් 50යි. මේ දෙන්න අතරේ කිලෝමීටර් 50යි. හරිද? දැන් බස් එකක් යනවා. දැන් බස් එකක් යනවා මෙන්න මේ විදියට. හොඳට බලන් ඉන්න මේ උදාහරණය. බස් එකක් යනවා පැයට කිලෝමීටර් 50ක වේගයෙන්. හරිද? පැයට කිලෝමීටර් 50ක වේගයෙන් යනවා මාතර දක්වා. හරිද? තා බස් එකක් යනවා. හරිද? තා බස් එකක් යනවා පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ගාල්ල දක්වා. පැයට කිලෝමීටර් 100ක වේගයෙන් යනවා ගාල්ල දක්වා. හරි. එතකොට දැන් බලන්න. මේගොල්ලන්ට ගත වෙන කාලය කොච්චරයිද? මේගොල්ලන්ට ගත වෙන කාලය. මෙයාට ගත වෙන කාලය පැයට කිලෝමීටර් 50ක වේගයෙන් යන්නේ kmh ඍණ 1. kmh ඍණ 1. මෙයන්නේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන්. 100යි kmh ඍණ 1. හරි. බලන්න මේගොල්ලන්ට ගත වෙන කාලය කොච්චරද කියලා. බලන්න දෙන්න යන දුර ප්‍රමාණ වෙනස්. දෙන්න යන දුර ප්‍රමාණ වෙනස්. එතකොට දෙන්න යන ප්‍රවේගත් වෙනස්. හැබැයි කාලය එකමයි. බලන්න මෙයාට යන්නේ කිලෝමීටර් 50 යන්න මෙයා මාතරට විතරයි යන්නේ. කිලෝමීටර් 50 යන්න පැය එකයි. ඇයි? ඌ පැයට කිලෝමීටර් 50ක වේගයෙන් යන්නේ. අරයා කිලෝමීටර් 100ක් යනවා 100ක වේගයෙන්. ඌටත් පැයයි යන්නේ. එහෙනම් දැන් බලන්න දෙන්නා ගමන් කරන දුර වෙනස් වෙලා අපිට හිතෙන දුර වෙනස් වුණාම වැඩිපුර වෙලාව යයි කියලා. දුර වෙනස් වුණාම වැඩිපුර වෙලාව යන්නේ දෙන්න එකම වේගයෙන් ගියොත්. දෙන්න වේග දෙකකින් ගියොත් එහෙම අපිට කියන්න බෑ. එහෙනම් මෙයාගේ දුර වැඩි වුණාට එයාගේ වේගෙත් වැඩි. එහෙනම් මෙයාගේ දුර අඩු වුණාට එයාගේ වේගෙත් අඩුයි. එහෙනම් දෙන්නටම එකම කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් මෙතනත් ඒ වගේ සිද්ධියක් තියෙනවා. එහෙනම් මේ පතේ දුරට වඩා මේ පතේ දුර වැඩි වුණා කියලා කාලය වැඩි වෙන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලෝ යන්නේ එකම වේගෙන් නෙවෙයි. ඔයිට වඩා මට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැති. ඊළඟ මං හිතනවා උඩරින් පැහැදිලි කරා. හරි. ඔකයි කතාව. ඉතින් මෙන්න මේ කියන පතේ මේ ගමන් මාර්ගය. හරි. ඔක තමයි ගමන් මාර්ගය. එතකොට හරිද වැඩේ? ලියන්න මේ ගාන. ලියන්න මේ ගාන. රූපේ දැක්වෙන්නේ කඩදාසියේ තලයට ලම්බකව කඩදාසිය තුලට රූපේ දැක්වෙන්නේ කඩදාසියේ තලයට ලම්බකව කඩදාසිය තුලට පවතින චුම්බක ක්ෂේත්‍රයක් වන අතර
එහි PQ නම් රේඛාවට PQ නම් රේඛාවට PQ නම් රේඛාවට තීටා කෝණයක් ආනත වන පරිදි ධන Q ආරෝපණයක් v ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලදී. ධන Q ආරෝපණයක් v ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලදී. v ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලදී. හරි. v ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලදී. එම ආරෝපණයේ චලිත පතය ඇඳ පෙන්වන්න. එම ආරෝපණයේ චලිත පතය ඇඳ පෙන්වන්න. එම ආරෝපණයේ චලිත පතය ඇඳ පෙන්වන්න. ඒ ශේස්ත්‍රයෙන් ඉවත් වීමට ගතවන කාලය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. ඒ ශේස්ත්‍රයෙන් ඉවත් වීමට ගතවන කාලය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. හරි. ප්‍රකාශනයක් ලබා ගන්න. ශේස්ත්‍රයේ ශ්‍රාව ඝනත්වය කැපිටල් B වේ. ශේස්ත්‍රයේ ශ්‍රාව ඝනත්වය කැපිටල් B වේ. හරි හදන්න බලන්න. ශේස්ත්‍රයේ ශ්‍රාව ඝනත්වය කැපිටල් B වේ. ඉක්මනට හදන්න. මට මේ ප්‍රකාශනය දාන්න බලන්න. ඒ ප්‍රකාශනය දාන්න බලන්න. කවුද ළමයි විස්ථාපනය S සමානයි VT දාන විස්ථාපනයක් කියලා ඕනේ. S සමානයි VT දාන විස්ථාපනයක් ඕන වෙන්නේ V ප්‍රවේගය දැම්මොත්. අපි දැම්මේ වේගය. ඒතර S කියන්නේ අපි දැම්මේ විස්ථාපනය නෙමෙයි දුර. හරි. දුර සමානයි වේගයේ වතාවක් කාලය. හරි. S සමානයි VT කියනකොට
S ට විස්ථාපනය දැම්මොත් V ට ප්‍රවේගය දාන්න ඕනේ. හරි. එම දිශාවට පවතින ප්‍රවේගයනේ දාන්න ඕනේ. ඉතින් මේ දිශාවට පවතින ප්‍රවේගයක් අපි දන්නේ නැති නිසා S ට දුර දානවා. V ට වේගය දානවා. හරි. ඉක්මනට මේක හදලා මට උත්තරයක් දාන්න පුතා. හරි. මේක හදන්නේ මෙහෙමයි. ළමයි අර හැමතිස්සෙම අර ක්‍රමයෙන් බැහැර වෙන්න එපා. දැන් සමහර ළමයිට මේ ගාන දුන්නම හිතා ගන්න බැරි වෙන්නේ හේතුව අර ක්‍රමයෙන් බැහැර වෙනවා. මොකද්ද ක්‍රමයෙන්? අර ගාන හදන්න පටන් ගන්නකොට හැමතිස්සෙම ප්‍රක්ෂේපණ දිශාව දීලා තියෙනවා නම් මෙයාගේ බලය ඇති වෙන පැත්ත හොයන්න. බලය ඇති වෙන පැත්ත හොයාගත්තට පස්සේ අපිට කේන්ද්‍රයේ දිශාව හොයා ගන්න පුළුවන්. කේන්ද්‍රයේ තියෙන තැන හොයා ගන්න පුළුවන්. මේ බලන්න. මේක පල්ලෙහාට තමයි ප්‍රක්ෂේපණය කරන්නේ මේ ආනතව ඒ පැත්තට තමයි ධාරාව ශේෂ්ත්‍රය ඇතුළට බලය මේ පැත්තට. එතකොට මෙයාගේ ළමයි මේ කේන්ද්‍රයේ දින වෙන මේ හරිය හරිද? කේන්ද්‍රයේ ඕන් ඔය හරිය තියෙන්නේ. පහරිතයි කේන්ද්‍රයේ තියෙන්නේ. හරිද? ඒ හරියයි කේන්ද්‍රයේ තියෙන්නේ. මෙතන තියෙන කේන්ද්‍රය. හරි කේන්ද්‍රය එතන බලන්න බරද කියලා. ශේෂ්ත්‍රය ධාරාව මේ මෙහාට මේ ප්‍රක්ෂේපණ පැත්තට ඔය පැත්තට මේ ආනතව ශේෂ්ත්‍රය ඇතුල් පැත්තට බලය ඕන් ඔය පැත්තට. එතකොට බලය මේ පැත්තට තියෙන. එහෙනම් බලය මේ පැත්තට තියෙනවා නම් කේන්ද්‍රය මේ කොහේ හරිනේ තියෙන්නේ බලයේ දිශාව පැත්තටනේ ළමයි කේන්ද්‍රය තියෙන්නේ. ඒතර මෙයාගේ චලිත පතේ මොන වගේද? මම මෙහෙම අඳින්න චලිත පතේ. මේ බලන්න. ඔන්න ඔය වගේ තමයි චලිත පතේ. ඕම අන්න. චලිත පතේ ඔය වගේ. වෘත්තයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. වෘත්තයක් සම්පූර්ණ වෙන්න කලින් ශේෂ්ත්‍රයෙන් පිට වෙනවා. අර්ධ වෘත්තයක් කියන්නත් බෑ. අර්ධ වෘත්තයක් වෙන්න නම් මේක ලම්බකව අර කලින් වගේනේ. මේක අර්ධ වෘත්තයක් නෙමෙයි. වෘත්තයකුත් නෙමෙයි අර්ධ වෘත්තයකුත් නෙමෙයි. ඊට අතරමැදි අවස්ථාවක්. පැහැදිලිද? වෘත්තයකුත් නෙමෙයි අර්ධ වෘත්තයකුත් නෙමෙයි. හරිද? වෘත්තයකුත් නෙමෙයි අර්ධ වෘත්තයකුත් නෙමෙයි. අතරමැදි අවස්ථාවක්. ඔය විදියට. ඔහොම එන්නේ. හරිද? ඔහොම එන්නේ. එතකොට ඔය පැත්තට එන්නේ v ප්‍රවේගයෙන්. හරිද? අර ප්‍රක්ෂේපණය කරපු ප්‍රවේගයෙන්ම එන්නේ. මොකද ශක්තිය හානි වෙන්න හේතුවක් නැහැනේ. ශක්තිය හානි වෙන්න හේතුවක් නැහැ. මොකද හැම වෙලාවෙම ප්‍රක්ෂේපණ ප්‍රවේගයට ලම්බකව තමයි බලය ඇති වෙන්නේ. හරිද? ශක්තිය හානියක් ඇති වෙන්නේ නැහැ. මේ බලය ප්‍රවේගයට විරුද්ධව ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා ශක්තිය හානියක් ඇති වෙන්නේ නැහැ. මේ පැත්තට මෙහෙම හැරිලා වෘත්තාකාර මාර්ගය ඇවිල්ලා මෙතනින් අර විදියටම පිට වෙනවා. අර විදියටම පිට වෙනවා. එතකොට අපි මාක් කරන මේකේ මාක් කරමු ළමයි මේකේ මෙන්න අන්න කේන්ද්‍රය. හරිද? ඔන්න කේන්ද්‍රය. දැන් අපිට මේ පරිධියේ දිග හොයාගත්තොතින් පුළුවන් ගතවන කාලය හොයන්න. පරිධියේ දිග හොයාගත්තොත්. ඉතින් පරිධියේ දිග හොයන්න කලින් අපි ඉස්සෙල්ලා මෙයාගේ අරය හොයාගමු. අරය. R සමානයි MV බෙදීම BQ. ළමයිගේ ඒක අසාධාරණයි නේ සර්. එහෙම ගන්න බෑ කිව්වනේ. හරි ගන්න බෑ කිව්ව තමයි. නමුත් ඉතින් අපි දැන් ඒක ඔප්පු කරානේ කීප වතාවක් අපි ගමු එහෙම නේද? ඒතර විභාගෙටත් සර් ගන්න බැරිද අපි තීරි පොතේ ඔප්පු කරා කියලා. ඉතින් විභාගේ කට්ටිය දන්නේ නැහැ අපි තීරි පොතේ ඔප්පු කරා කියලා. ඒක නිසා අනිවාර්යෙන් ඔප්පු කරලා ගන්න ඕනේ. හරි? ඒක මතක තියාගන්න. R සමානයි MV බෙදීම BQ. හරි? එතකොට අපි දැන් මෙන්න මේ ඡාප දිග හොයන්න ඕනේ. ඔන්න ප්‍රශ්නේ. ඕවා තමයි ගැටලු. ඡාප දිග හොයන්න. ඡාප දිග හොයන්න අපි පාවිච්චි කරනවා S සමානයි R θ. මේ සමීකරණේ ළමයි A level කරන ළමයින්ට 100,000 වතාවක් කිව්වත් බයෝ කරන ළමයින්ට මේක අමතකයි. මේක 100,000 වතාවක් කිව්වත් අමතකයි. ඇයි මේ අමතකයි? මම දන්නේ නැහැ මොකද හේතුව කියලා. හරි මැච් කරන ළමයින්ට නම් අමතක වුණොත් එහෙම ඌ මැච් කරලත් වැඩක් නැහැ. S සමානයි R θ අමතක නා. S කියන්නේ ඡාප දිග එහෙම නැත්නම් පරිධියේ දිග R කියන්නේ අරය θ කියන්නේ ඒ අර ඡාප දිග කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. හරිද?
කෝණය හැබැයි මනින්න ඕන රේඩියන් වලින්. ඒතර අපි ඔය කියන කෝණය කියන්නේ ඔන්නවා. මෙන්න මෙයා. මෙන්න මේ කෝණය S සමානයි RT ට. ඉතින් මේ කෝණය අපි හොයාගන්න ඕනේ කොහොම හරි. කොහොමද මේ කෝණය හොයාගන්නේ? එහෙනම් S සමානයි R වෙනුවට නම් දානවා MV බෙදීම BQ. හරිද? θ ට මොකද්ද දාන්නේ? θ ට මොකක්ද දාන්නේ? θ ට දාන්නේ මෙන්න මේ කෝණය. කොහොමද මේ කෝණය හොයාගන්නේ? පට්ටලේසි. මේ කෝණය θ නම් ළමයි. මේ පෙන්නලා තියෙන කෝණය θ නම් මේක 90 ඍණ θ නේ. මෙන්න මේ කෝණය 90 ඍණ θ. හරිද? ඊට පස්සේ මේ කෝණය 90 ඍණ θ. එහෙනම් මේකත් 90 ඍණ θ. හරිද? 90 ඍණ θ. එහෙනම් මේකත් 90 ඍණ θ. මොකද මේ කෝණ දෙක සමානයි. එහෙනම් මේක θ නම් මේක 90 ඍණ θ. එහෙනම් ඒකාන්තර කෝණ වලින් මේකත් 90 ඍණ θ. එහෙනම් මේකත් 90 ර්ණ θ. එහෙනම් මේක හොයාගන්නේ කොහොමද? 360න් මේක අඩු කරන්න. එහෙනම් 360න් අඩු කරන්න. 360 කියන්නේ 2.5. අඩු කිරීම 90 ඍණ θ. 90 ඍණ θ කොහොමද ලියන්නේ? 90 ඍණ θ කොහොමද ලියන්නේ රේඩියන් වලින්? මේ සම්පූර්ණ එක 360යිනේ 2.5. 90 කොහොමද ලියන්නේ? 90 ලියන්න ළමයි 5 බෙදීම 2. එහෙනම් 5 බෙදීම 2 ඍණ θ. එහෙනම් මේ කෝණය 5 බෙදීම 2 ඍණ θ. එහෙනම් මේක θ, මේක 90 ඍණ θ, මේක 90 ඍණ θ. ඒ වගේ දෙකක්. නේ 90 ඍණ θ වගේ දෙකක්. 5 බෙදීම 2 ඍණ θ වගේ දෙකක්. හරි. දෙකක්. අන්න. හරිද? 90 ඍණ θ. හරිද? ඒ වගේ දෙකක්. වරහන් වහන්. එහෙනම් S සමානයි R θ. එහෙනම් ඔයා මෙන්න මේ කෝණය තමයි හොයාගත්තේ. මේ කෝණය. හරිද? එහෙනම් මේක 90 ඍණ θ. ඒ වගේ දෙකක් මෙතන. එහෙනම් 360න් ඒක අඩු කරන්න. එහෙනම් S සමානයි MV බෙදීම BQ. MV බෙදීම BQ 2.5 මේකට මේක කැපුණාම 5 ඍණ 2.5 ඍණ 2.θ. මේ දෙකේ ඉලක්කම ඇතුළට දාන්න. 5 ඍණ 2.θ. හරි. එහෙනම් S සමානයි MV බෙදීම BQ. හරි. MV බෙදීම BQ මේක අඩු කරාම 5 2.5 කින් 5 එන 5 දාන 2.θ. ඔක තමයි එන්නේ. sorry 2.q කියලා ලියුනේ 2.θ. හරි 2.θ. දැන් අපිට ඕකේ නෝ. හරි කාලය හොයන්න කලින් ඔක ලියා ගන්න ළමයි ඉක්මනට. කාලය හොයන්න කලින් ඔක ලියා ගන්න. ඉක්මන් ලියා ගන්න. සම්පූර්ණ බෝඩ් එකේ පෙන්වන්න බලන්න මේ ටිකත් එක්ක කැපිලා තියෙනවා. V කියන්නේ තලයට ලම්බක එකක් එහෙම එකක් නැහැ. V කියන්නේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බක. හරිද? චුම්බක ක්ෂේත්‍රයට මේ ප්‍රවේගය ලම්බකයි. මං ගිය සතියේත් කියලා දුන්නා. නේ? මේ චුම්බක ක්ෂේත්‍රයට මෙහෙම තියලා තියෙන එක මේ ලම්බකයිනේ මේ ප්‍රවේගය චුම්බක ක්ෂේත්‍රයට ලම්බකයි. ඔයාගේ ගෙදර ෆෑන් එකේ පෙති කොහොම කරකුණත් ෆෑන් එක හයි කරලා තියෙන කූරට ලම්බක නැද්ද? ලම්බකයි. එහෙනම් මේකත් ඒ වගේ. ඇතුළට චුම්බක ක්ෂේත්‍රයේ තියෙන ප්‍රවේගය මෙහෙට තියුණත් කොහෙට තියුණත් ලම්බකයි ප්‍රවේගය. හරිද? චුම්බක ක්ෂේත්‍රයට ලම්බකයි. පැහැදිලිද? ඒක මතක තියාගන්න. චුම්බක ක්ෂේත්‍රයට ලම්බකයි. හරි. ඕක තමයි එන්නේ විස්ථාපනයේට. sorry විස්ථාපනය නෙමෙයි දුරට ගමන් කළ දුරට මේ දුරට. හරිද? මේ කෝණය 360යි 360න් අඩු කරන්න. රේඩියන් වලින් මතක තියාගන්න අනිවාර්යෙන් ලියන්න ඕනේ. හරිද? නැත්නම් වැරදි. රේඩියන් වලින් ලියන්න ඕනේ. දැන් මම මේක මකනවා.
හරි. දැන් ඉතින් S සමානයි VT දානවා. S සමානයි VT දානවා. හරි. S සමානයි VT දානවා. එතකොට මේ පරිධියේ දිග MV බෙදීම VQ. හරි. ෆයි ධන 2යි θ කියලා තමයි ආවේ. මට මතක හැටියට මෙතන ආවේ එහෙම. ෆයි ධන 2යි θ. හරි. සමානයි VT. VT ඔන්න T. එතකොට T සමානයි MV බෙදීම sorry V to V කැපෙනවා. එතකොට V to V කැපෙනවා. එතකොට M බෙදීම BQ ෆයි ධන 2යි θ. ඕක තමයි එන්නේ. හරි. ෆයි ධන 2යි θ. ඔය දැන් උත්තරේට එන්නේ. පැහැදිලි? හරිද? M බෙදීම BQ ෆයි ධන 2යි θ. හරි. ඉතින් මේ උත්තරේ තමයි එන්නේ. එහෙනම් ලියා ගන්න ළමයි ඉක්මනට මේ උත්තරේ. පැහැදිලි නේද? හරි. එතකොට ටියුට් එකේ මේ හදන්න පුළුවන් ගණන් මම පවරන්න. හරි. ටියුට් එක ගන්න. ටියුට් එක අතට ගන්න මේ රිපීටර්ස්ලට මේ ටියුට් එක එදා මේ රිපීටර්ස්ලා ගියාට පස්සේ තමයි ටියුට් එක දුන්නේ. ඒක නිසා මේ රිපීටර්ස්ලා ටියුට් එක නැතුව ඇති. ඊළඟ දවසේ කාඩ් එක පෙන්නලා ටියුට් එක අරගන්න. හරි. කාඩ් එක පෙන්නලා ටියුට් එක ගන්න. මෙන්න මේ ගණන් ටික හදන්න ළමයි. හරි. ටියුට් එකේ මාක් කරගන්න. අද පැය දෙකකට ආසන්න කාලයක් කරා ක්ලාස් එකනේ. හරි. කමන්නේ. රයිට් ටියුට් එකේ පළවෙනි MCQ පළවෙනි ගාන හතරවෙනි ගාන හත්වෙනි ගාන 10වෙනි ගාන 11වෙනි ගාන ආයෙම 6වෙනි පිටුව ගන්න. sorry 5 වෙනි පිටුවේ චුම්බක ශේෂ්ත්‍ර තුල චලනය වන ආරෝපණ මත බල කියලා මාතෘකාවක් තියෙනවනේ. ඒකේ පළවෙනි MCQ එක. ඊළඟට 6 වෙනි පිටුව සම්පූර්ණයෙන්ම කරන්න. 6 වෙනි පිටුවම. ඊළඟට 8 වෙනි පිටුවේ 12 වෙනි ගාන. 8 වෙනි පිටුවේ 12 වෙනි ගාන. ඊළඟට 9 වෙනි පිටුවේ 18 වෙනි ගාන. 10 වෙනි පිටුවේ 22 වෙනි ගාන 23 වෙනි ගාන 11 වෙනි පිටුවේ 25 වෙනි ගාන හරි. ඒ ගණන් ටික තමයි ළමයි ඔයගොල්ලන්ට හදන්න පුළුවන් ගණන් ටික. ඒ ගණන් ටික හදන්න. හරි. ඒ ගණන් ටික හදලා හදන්න අපි ලබන සතියේ ගණන සාකච්ඡා කරගෙන තමයි තීරි පාඩම ඉස්සරහට යන්නේ. හරි. තීරි පාඩම ඉස්සරහට යන්නේ ගණන් ඔක්කොම සාකච්ඡා කරගෙන. එතකොට ওই ගණන් ටික ලබන සතියේ හදාගෙන එන්න. හදාගෙන ආවට පස්සේ ඒ ගණන් ටිකම සාකච්ඡාව කරනවා ලබන සතියේ. හරි. ඒ මං කිව්ව ගණන් ටික ඔක්කොම සාකච්ඡා කරනවා. ගණන් ටික ඔක්කොම සාකච්ඡා කරනවා. හරි. එතකොට ලබන සතියේ පොඩ්ඩක් තීරි පොඩ්ඩක් උගන්වනවා. තීරි ටික උගන්වලා ගණන් ටික සාකච්ඡා කරනවා. මේ කොටස සම්පූර්ණයෙන් මේක ඉවර කරන ලබන සතියේ මට තීරි නෝට් එකට දෙන්න තව පොඩි
කාරණා දෙක තුනක් තියෙනවා. ඒ කාරණා දෙක තුනෙන් පස්සේ මේ කියන ආරෝපණයේ චලිතයේ කතාව අවසන් කරලා ටියුට් එකේ ප්‍රශ්න සාකච්ඡා කිරීම කරනවා. ඊට පස්සේ අපි ඊළඟ මාතෘකාව පටන් ගන්නවා. ළමයි අහනවා 5 බෙදීම 2 ඍණ තීටා ගත්තේ කොහොමද කියලා. හරි. 5 බෙදීම 2 ඍණ තීටා ගත්තේ. මෙහෙමනේ. මේක තීටානේ ළමයි. හොඳට බලන් ඉන්න මේක තීටානේ. එතකොට මේක මොකද්ද? 90 ඍණ තීටා. ඒ කියන්නේ 90 ඍණ තීටා කියන්නේ 5 බෙදීම 2 ඍණ තීටා. හරිද? ඒ මොකෝ මේක 90ක් හින්දා එක කෝණයක් තීටා නම් මේක 90 ඍණ තීටා. එහෙනම් ඒකාන්තර කෝණ වලින් ඉතින් මේක 90 ඍණ තීටානේ. 90 ඍණ තීටා කියන්නේ 5 බෙදීම 2 ඍණ තීටා. ඒ වගේ දෙකක් තියෙනවා. මේ තියෙන්නේ. හරිද? ඒ වගේ දෙකක්. එහෙනම් 2.5 කින් අඩු කරන්න ඕනි අපි මෙන්න මේක දෙකින් වැඩි කළා. දෙකේ වැඩි කිරීම 5 බෙදීම 2 අඩු කිරීම තීටා. හරිද? ඕකනේ. එතකොට 2.5 අඩු කිරීම මේක මේකට කැපෙනවා. එතකොට 5 ඍණ තීටා. කොහොම? හරිද? 5 ඍණ තීටා කියලා එනවා. ඊට පස්සේ 2.5 කින් 5 ගියාම 5 ධන තීටා කියලා හොම එනෝනේ. 5 ධන 2යි තීටා. sorry මේක දෙකෙන් වැඩි වෙනවනේ. හරි දෙකෙන් වැඩිනාම මේක දෙකෙන් වැඩිනාම දෙකට දෙක කැපෙනවා. මේක දෙකෙන් වැඩි වුණාම 2යි තීටා. හරි. නැත්තම් ළමයි බලයි මේකට මේක කැපුවාම ඉතුරු එක මොකද කියලා. හරිද? ළමයින්ට සුළු කිරීමේ ටක් ගාලා ක්‍රම තේරෙන්නේ නැත්නම් ඉතින් අර O level කාලේ වගේ මොකද කරන්න තියෙන්නේ? මේක ඉතින් අනේ අඩු කරන්න ඉතින් ලස්සනට පවුනේ. එහෙනම් 5 බෙදීම 2 අඩු කිරීම තීටා මේක වරහන් ඉවත් කරන්න. මේක වරහන් ඉවත් කරන්න. එහෙනම් 2.5 අඩු කිරීම මේක මේකෙන් වැඩි කරාම 2.5 වැඩි කිරීම sorry 2.5 වැඩි කිරීම 2.5 බෙදීම 2 කියලා කියන්නේ 5. ඍණයි ඍණයි ධන. හරි 2යි තීටා. අරනවා 5 ධන 2යි තීටා. ඕකනේ එන්නේ. ඒ තමයි කෝණය. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන මේ කෝණය. ඒ සමානයි VD දාන්න තියෙන්නේ. හරි. එතකොට S කියන එක අපි කලින් හොයාගත්ත ඡාපදිග. ඡාපදිග කලින් හොයාගත්තනේ. MV බෙදීම BQ වරක් 5 ධන 2යි තීටා. එතකොට 5 ධන 2යි තීටා මේකෙන් ආවේ. හරිද? S කියන එක අපි කලින් හොයාගත්ත කලින් පියවරේ මේක. හරි. කලින් පියවරේ අපි හොයාගත්තා. වැඩේ හරි නේද? හරි. එතකොට මේක ලියා ගන්න. හරි. හරි. එහෙනම් අදට එච්චරයි.